අපි මේ වැඩසටහන පටන් ගන්නවා. දවස් කීපයක්ම කයට වඩා ගත වුණා. ඉතින් අපේ ජීවිතේ හැම මොහොතක් තුළම අපි හැමදාම මතක් කරලා දෙනවා වගේ මොකද්ද වෙන්නේ? අමාරුට රාජ්‍යවරු, සිටුවරු, මැති ඇමතිවරු, උගත් හැමදෙනෙක්ම තමන්ට ලැබිච්ච කාලය මනුෂ්‍ය ලෝකයේ තුලදී, මනුෂ්‍ය භවයේ තුලදී අවසන් කරගන්න පවතින. දොඩ මේ අර සූත්‍රයක් තියෙනවා මේ දිව්‍ය ලෝකෙදී කියනවලු මෙහෙම අවසාන වෙලාවකදී ඔබ මනුස්ස ලෝකෙට ගියාම හිතින් උපලි උතුම්ම ලාභය ලබා ගන්න. මොකද මනුස්ස ලෝකේ තියෙන උතුම්ම ලාභය නැවත සතර අපායට වැටෙන්නේ දෙවෙනි හිතක් හදාගන්න පුළුවන්කම. ඒක තමයි මනුස්ස ලෝකේ තියෙන උතුම්ම ලාභය. එතකොට අපිට ආපු කාරණාව මතක නැහැ. අපි හැම කෙනෙක්ම එකම දෙයක් හොයන එකම දේ තමයි සතුට. නමුත් අපිට අපේ සතුට හොයාගන්න යොදා ගන්න ක්‍රම తాවකාලික බවට අපිට හැමදාම තේරුණත් අපි ඒවයිම ඇලි ගලි වෙලි පැටලි වාසය කරනකොට අපි වෙන දෙයක් දන්නේ නැති නිසා තේරෙන්නේ නැති නිසා. නමුත් දහමක් ඇහෙනකොට දහමක් තේරෙනකොට මනුස්සයාට හිතෙනවා ප්‍රඥාවන්ත මිනිසුන්ට ඕන ඒ කාරණේ මතක් වෙනවා කාරණේ සිහිපත් වෙනවා වගේ ආපු එහෙනම් මෙන්න මේ විදිහට පුරුදු පුහුණු කර සදාකාලික විමුක්තියට, සදාකාලික සහනයට, සදාකාලික නිදහසටපත් වෙන්න පුළුවන් කියලා. කොච්චර මොඩේ මිනිසුන්ට කොච්චර හුවත් ඒක තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන එක හරියට මේ වගේ හොද්දේ තියෙන හැන්දකට කවදාවත් හොද්දේ රස බලන්න බෑ, හැඳි ගන්න විතරයි පුළුවන්. ඒ නිසා තමයි දහම පොතෙන් ඇහෙන ලෝකයක වුණත් ඒක තේරුම් ගන්න සත්‍ය නැත්තම් බුදුහාමුදුරුවෝ දෙපා මුල හිටියත් ඒක හරියට පොඩි තීර හැදෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මොකද ඒක කවදාවත් උට ආමෝදයක් කරා යන්න පුළුවන් කමක් නැහැ. නිදහස් උදා කරගන්න පුළුවන් විදියට චින්තනය මේවන්න පුළුවන් කමක් නැහැ. ඒත් අපි මේ ඉගෙන ගන්න විශ්ව සත්‍යය. يعني විශ්ව ශක්තිය. මේ ලෝකයේ තුල තියෙන ශක්තිය. ඒ ශක්තියනේ ක්‍රියාත්මක වීමක් තමයි මේ අපි ජීවත් වෙනවා කියලා අපිට තේරෙන්නේ. එතකොට අපි ලෝකයේ සම්මුතික දේවල් තමයි අපිට පුංචි කාලේ ඉඳලා උගන්වලා තිබුණේ. ලෝක සම්මත ඒ මොනවද? මේ අපි පරිහරණය කරන සෑම මානසික ස්වභාවයක්ම සම්මතයට බැඳීම් තමයි. සම්මතයට එකතු වීම තමයි. සම්මතේ නිදහස් වෙලා පරිහරණය කිරීම නෙවෙයි. එහෙම කාලයක හැදෙනකොට අපේ හිත පිළිබඳව අපේ ශරීරය පිළිබඳව අපි මේ ගැනීම. එතකොට වෙනතුනි අපිට මේක තේරුම් ගත්තට පස්සේ අපිට මේ ලෝකයේ දිහා බලන්න තවත් විදියක් තේරුම් ගන්න හිතන කල්පනා කරන තවත් විදියක් තේරෙනවා. ඒ ශක්තිය නරහ අපේ ලෝකය ගැන කල්පනා කරගන්න පුළුවන්. ඒ කල්පනා කරාම ලෝකේ ශ්‍රේෂ්ඨ සත්‍යතාවය මේ නිර්වාණ ධාතුව වෙත ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ පරමාර්ථ ධර්ම වෙන නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. මොකද අපි කියනවා හිත ගැන. හිත ගන්න මොකක්ද? අරමුණ. ඒ අරමුණ විඳින ස්වභාවය වේදනාව. ඒ අරමුණ හඳුනා ගන්න ස්වභාවය සංඥා. ඒ අරමුණට ක්‍රියාත්මක වෙන ස්වභාවය චේතනා. ඒ අරමුණේ ගැටෙන ස්වභාවය පස්ස. මේ කාරණා මේ සම්මුතිය කියන්නේ සම්මුත අපි ඉගෙන ගත්තම සම්මුතියක් නේ සංඥා කොටක් නේ මේ සංඥා ටික දරේ නැත්නම් හරියට ඇත්තට මේ ධම
මේ කියලා දෙන්න අමාරු ගොඩාක් වටේ යන්න වෙනවා එක එක ඒවා කියන්න වෙනවා කියලා දෙනවා මේවා තේරෙන කෙනෙක්ට එක එල්ලේම සෝතාපට්ටි ඵලය කියන්නේ මොකද්ද ඒක සාක්ෂාත් කරන්න කියලා මොකද්ද කියලා දෙන්න පුළුවන්. උදව් ගන්නවා භාෂාවක් කියන්නේ. අපිට දැන් මේ බුදුහාමුදුරුවෝ භාෂාවක් නේ හදන්නේ. මේ තියෙන ත්‍රිපිටක බුද්ධ ධර්ම කියලා කියන්නේ භාෂාවක්. කියන්නේ මේ ලෝකේ අපේ මුක්තිය සඳහා කතා කරගන්න පුළුවන් භාෂාවක් තමයි ත්‍රිපිටකය කියන්නේ. ඉතින් අපිට ඉංග්‍රීසි භාෂාව කියන්නේ මේ යාත් එක්ක ගනුදෙනු කරගන්න පුළුවන් හැකියාව. ඒක නැත්නම් තිබුණාම ගනුදෙනු කරගන්න අමාරුයි. සායන වටේ යන්න වෙනවා. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? මේ කාරණා දැනගෙන ඉන්න කෙනෙක්ට කෙල්ලෙම මේ ලෝකයේ තුරදී මේ ධර්මය කෙලින්ම ප්‍රශ්න කළා ඒ ධර්ම දැන කෙනෙක්ගේ තේරුම් කරගන්න පුළුවන්. නැති කෙනෙක්ට ටිකක් අමාරුයි. මේ සමහර සාමාන්‍යහසල මේක දන්නවා. නමුත් මිනිසුන්ට කියන්න ගියාම මිනිස්සු මේ භාෂාව දන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට අමාරුයි. එක එක දේවල් කියන්නකොට ඒක තේරුම් ගන්න බොහොම අමාරුයි. මේක දන්න කෙනෙක්ට කියලා කියන්න පුළුවන් මෙන්න මේ හිතේ ආවස චිත්තක්ෂණිකයි කියලා සම්මත කරගන්න. ඒක වේගෙන් ඇති වෙලා නැති වෙලා යන මේ සිතුවිලි දහනවා. මේ ඔක්කොම හේතු නිසා හටගන්නේ. මොකක් නිසාද හටගන්නේ? හේතු නිසා. තව තියෙනකොට ශක්තිය අපි ඔය පස්සේ විස්තර කරමු. ඒව හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. හේතුවක් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන අභාවයටපත් වෙනවා. එතකොට අපි ඉගෙන ගන්න මේ විශ්ව ශක්තිය උනත් මේ විශ්ව සත්‍යතාව. දැන් මේ ලෝකේ කෙනෙක් ජීවත් වෙනවා කියනකොට තියෙන ක්‍රියාත්මක වෙන හිත හා සිතුවිලි පිළිබඳ ශක්තිය. එතකොට අපි හැමතිස්සෙම මේ පරමාණු ධර්ම වල තියෙන 82 වෙනි පරමාණු නිර්වාණ ධාතු. මොකද්ද? නිර්වාණ ධාතු. නිර්වාණ ධාතු කියන්නේ හේතුන්ගෙන් හටගත් එකක් නෙවෙයි. ඒක සදාකාලිකවම එකම විදියයි. ඒකේ වෙනසක් නැහැ. මේ හැම හේතුන්ගෙන් හටගත්ත හැම දෙයකම අපි ලක්ෂණ කිව්වා. හැම මොහොතකම මොකද්ද වෙන්නේ? වෙනස් වෙනවා. මොකක් වෙනවද? වෙනස්. අපි හිතන්නේ වෙනස් වෙන්නේ නැහැ කියලා ඒ වුණාට වෙන්නේම වෙනස් වෙනවා. හැම මොහොතකම ජරාවටපත් වෙනවා. දුක්ඛ ස්වභාවයටපත් වෙනවා. හැම මොහොතකම කිසිම කෙනෙක්ගේ පාලනයකට යටත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාත්ම ස්වභාවයටපත් වෙනවා. අපි හිතන්නේ ආත්මීය ස්වභාවය නමුත් හැම මොහොතකම තියෙන්නම ස්වභාවික සංසිද්ධිය තමයි මේ ශක්තිය වල අනාත්ම ස්වභාවය. දර අපි මේ කතා කරන හැම ධර්මයක් හේතුඵල යටතේ හේතු නිසා උපදින හැම ධර්මයක්ම තියෙන මොකක්ද? වෙනස් වෙනවා, දුකටපත් වෙනවා. ඒක පාලනය කරන්න පුළුවන් කෙනෙක් දෙයක් එහෙම හිතාගෙන ඉන්නවට ඒක කවදාවත් කරන්න බෑ. දවඩ කවුරු හරි මේ ආත්මීය හැඟීමෙන් වාසය කරනකොට ඒක කෘතිම. ඒක සත්‍යයක් නෙවෙයි. කවුරු හරි දුක් දෙයකදී සත වශයෙන් හිතනවා නම් ඒක සත්‍යයක් නෙවෙයි. කවුරු හරි වෙනස් වෙන දෙයකදී වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා ඒක සත්‍යයක් නෙවෙයි. කෘතිම හැඟීමක්. ඒ කියන්නේ කවදාවත් වෙන්නේ නැති දෙයක් වෙනවයි කියලා හිතනවා වගේ දෙයක්. ඒක හරියට ආසකෝල එකතු වෙනවයි කියලා හිතනවා වගේ දෙයක්. හැබැයි කවුරු හරි මේ ශක්තියන් ගැන මෙහෙම කල්පනා කරනවා. මෙහෙම තේරුම් ගන්නවා. මේ සියල්ල වෙනස් වෙලා යනවා. මේ සියල්ලටම පාලනය කරන්න බෑ කියලා තේරුම් ගත්තොත් ඔය සත්‍ය විදියට හිතනවා. එතකොට සියල්ල වෙනස් වෙලා යනවා. අපි මුණෙල්ලන් ඉන්නවද? දැන් මේ පිටත වගේ ගුම්මට්ට වගේ ඉන්නවද? මම ඔය කතා කරලා මහා කරලා නියනකොට ගොඩක් සතුටින් ඉන්නවා. සියල්ල වෙනස් වෙලා යනවා. අපි මොකටද දුක් වෙන්නේ? දුක් වෙන කිසිම දෙයක් නැහැ. සියල්ල වෙනස් වෙලා යනවා නම් මොකද අපි අඬන්නේ? අඬලා කිසි පළක් නැහැ. සියල්ල කිසිම පාලනයක් කරගන්න බැරි නම් මොකද අපි පාලනය කරන්නේ? අපිට ඒක සතුටින් ඉන්න තියෙන විතරයි. සිත කියන්නේ මායාව, සංඥාව කියන්නේ විරගෝත්ම, වේදනාව කියන්නේ දියබුලක් නෝ. ඉතින් අපි මොකටද කලබල වෙන්නේ? අපිට තියෙන hina වෙලා ජීවත් වෙන්න විතරයි. ඒක ඒ සත්‍ය තේරුම් ගත්ත මිනිස්සෙට තියෙන hina වෙලා මේ ලෝකෙ තුල විදයක් විතරයි. දැන් මේ චතුරාර්ය සත්‍ය කියන අවබෝධ කරගන්න තියෙන එක. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක් විඳින තියෙන එකක් නෙවෙයි. චතුරාර්ය සත්‍ය කියන්නේ හිනහව නතර කරන දහමක් නෙවෙයි. චතුරාර්ය සත්‍ය කියන තියෙන්නේ ඒක තේරුණාම hina වෙලා සතුටින් ඉන්න තියෙන දේ. අපි හිතනවා මේ දුක පිළිබඳව බුදුන් වහන්සේ විග්‍රහ දුක කියන්නේ මේ ලෝකයේ
මේ ශක්තියගේ සත්‍යතාවය. ජරාවටපත් වීම. ඒතකොට ඒක හිතුවම මේ අපිට දුකසේ වාසය කරන්න පුළුවන් කියලා නෑ. බුදුහාමුදුරුවෝ මේක තේරුම් ගත්ත මනුස්සයලා වැඩිම සතුටු වෙනවා. බුදුදහම බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් බුද්ධත්වයේ ලැබලා පරිනිර්වාණයටපත් වෙනවා මේ මානසික දුකකින් වාසය කරා කියලා ඒ ආරම්භයක් නෑ. ඇයි? උන්වහන්සේ තමයි මේ සත්‍ය පැහැදිලි කරලා දුන්නේ. මේක මෙහෙම දෙයක්. ඒ පැහැදිලි කරපු කෙනා කිසිම ආකාරයක දුකින් ඉන්නවා කියලා එකක් නැහැ. දැන් කිසිම පිළිමයක් නැහැ අඬාගෙන ඉන්න පිළිමයක් නිර්මාණය කරලා නැහැ. හම්බෙලා දෙනවා දැන් බුදුහාමර අඬාගෙන ඉන්නවා අඳුරු පේනවා. නිකන් මුණ ඇද කරගෙන ඉන්නකොට ඔය දා පිළිමයක් හම්බෙලා දෙනවා ජීවිතේ කවදා. හැබැයි උන්වහන්සේගේ දේශනාවල චතුරාර්ය සත්‍ය දුක පිළිබඳව විග්‍රහ කරනවා. දුක සමුදය පිළිබඳව විග්‍රහ කරනවා. නිරෝධය මාර්ගය පිළිබඳව විග්‍රහ කරනවා. හැබැයි කිසිම ප්‍රතිමා නිර්මාණකාරයෙක්වත් අඬන බුද්ධ ප්‍රතිමා නැහැ. හැබැයි බුදුදහම ඉගෙනගෙන අඬන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි කියලා කියනකොට මේක නිකන් එපා වෙලා කියනකොට කියන හත්වලාමට ගහම කලාපරේ වගේ ජීවත් වෙනවා. එහෙනම් මිනිස්සු හිතන්නේ ඒගොල්ලෝ හිතනවා අපි මේ දරුවන්ටවත් මේවා වැඩි යවන්න හොඳ නැහැ. දැන් අපි දන්නවා ආවේ ලෝකෙ මිනිස්සු අම්මලා කැමති දරුවෝ හොඳ වැඩ කරනවා. අම්මලා කැමති නෑ දරුවෝ නරක වැඩ කරනවා. හැබැයි දරුවෙක් කිව්වොත් මට මේ දහම අවබෝධ කරගෙන නිවන් දකින්න ඕනේ කියලා ඒක හිත දෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙමාපිය දරුවෙක් වඩා හොඳ වෙනවටත් කැමති නෑ. වඩා නරක වෙනවටත් කැමති නෑ. කියන්නේ හොඳයි නරක ඇතුලේ ජීවත් වෙනවා. ඒක බාරවල මේක කියන අපේ මටත් මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ඕන. නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න ඕන. මට දැන් මේ ඉගෙන ගන්න ඇති මම ඒක ටිකක් මහන්සි වෙනවා. ඒ පැත්තට. ඒතකොට කියනවා මොකෝ සංසාර කල්පිරලද? ඒ කියන්නේ මේ මිනිස්සු නිර්වාණය ගැන හිතාගෙන ඉන්නේ කලකිරලා ඇඬලා වැළපෙන දෙයක් කියලා. වැළපෙන්න තියෙන දෙයක් කියලා. ඒ කියන්නේ ඒ පිළිබඳව තියෙන සංඥාව වැරදි. ඒ පිළිබඳව තියෙන මිනිස්සුන් මානසික චිත්‍රය වැරදි. හැමතිස්සෙම සිනහ වෙලා සතුටින් හැම දෙයකටම මුහුණ දෙන්න පුළුවන් මේ ධර්මයක් උගන්වන්නේ නැහැ ඒ නිසා. අයියේ අපිට ඒක මේ මම කියන්නේ මේ ඥානවලින් කැවිලා තියෙන પરම්පරා ගානාවත් තිස්සේ බුද්ධ වචනේ විකෘති කරනවා. ඉතින් ඒ ආකාරයට මොකද වෙන්නේ? ඒ මිනිස්සු ඉතින් හිතන මේක හරි අපරාධයක් වෙන්නේ කියලා. එනිසා තමයි ධර්මයට කවදාවත් නිවන් මාර්ග ගැන විස්තර කරන්න උනන්දු වෙන්නේ නැහැ දෙමාපිය. මොකද ඒක අපරාධයක් කියලා යාලේ හිතනවා මේක. ළමා ජීවිතයකට සිද්ධ වෙනවා. නිසා ඔහු මේ සංසාරික පැවැත්ම පිළිබඳව ඒ කියන්නේ අනිත්‍ය දෙයකින් නිට්ටයයි කියලා කිසි වාසය කරනකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔබ හිත දුක වුණත් මේ කියන්නේ එහෙම නැහැ. ඔබ මේ හිතන්නේ නැහැ මේක ජීවත් වෙනවා. හැබැයි ඊට පස්සේ වෙනස් වෙලා මේක උරුම වෙනකොට දුක් වෙනකොට කරගන්න දෙයක් නැති වෙලා. නමුත් මේ ධර්ම තුල වාසය කරගෙන වෙනස් වෙන උගිනහයි. මොකද ඔහුගේ අවබෝධයක තමයි. පාලනය කරගන්න බැරි වෙන සතුටු වෙනවා. ඒ ඔහුගේ අවබෝධයක තමයි. ජරාවටපත් වෙන සතුටු වෙනවා. ඒ ඔහුගේ අවබෝධයක තමයි. ඒක නිසා ඒක බුදුදහම කියලා කියන්නේ මේ මිනිසුන්ට තේරුම් ගන්න බැරි නිසා නෙගටිව් තින්කින් පැටර්න් එකක් කියලා හිතනවා. නම ඒ තේරුම් ගන්න තමයි අඥානකම නිසා ඒක මොකද තියෙන හැන්දා නිසා. නමුත් මේක මේ ලෝකේ ඉනහ වෙලා සතුටින් ඇවිදලා යන්න තියෙන එකම දේ. බොහොම නිදාසෙන් ජීවත් වෙන්න තියෙන එකම දෙයක් මේ තේරුම් ගැනීම. මේක මොකද කරන්නේ නැහැ බුදුදහම ඇත්තටම තියෙන තේරුම් ගන්න. මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න. මේ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරගන්න. වෙන මොකද කරන්න කියලා දෙයක් නැහැ. මේ ප්‍රශ්නේ තියෙන බුදුදහම තේරුම් ගන්න බැරි මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්ප්‍රදායික එක බහල් වෙච්ච අදහස් වල හිත දාගෙන ඉන්නේ. ඒක නිසා තමයි මම කිව්වේ මේ අභිධර්මයේ වල නැහැ නිවන් දකින්න. නමුත් මේක තේරුම් ගන්න කෙනාට කොහොම ලේසියෙන් පහසුයි මේ භාෂාවක් කරා මේක නේද කියලා කල්පනා කරන්න තව කෙනෙක්ට කියලා දෙන්න මේක කරගන්න. එතකොට ඒක තේරුම් ගන්න. හැබැයි මේක අහගෙන ඉවර වෙලා
ඒක පරිහරණය නොකර ඉන්න හොඳ නැහැ. මේක තේරුම් ගන්න ඕනේ මේ තමන්ගේ ජීවිතේ. මේක තමයි ජීවිතේ. කලබල වෙලාවක් නැහැ කිසි දෙයකට කියලා. අපේ නොතේරෙලා තියෙන මේ ටික තමයි කියලා වෙනස් වීම තමයි කියලා අපේ උරුමය තේරුම් ගන්න ඕනේ. අපිට වෙනස් වීම තමයි අපේ ජීවිතේ. මේ කියන්නේ අපිට ලැබීම නෙමෙයි අපේ ජීවිතේ වෙනස් වීම. ඉතින් පාලනය කරන එක නෙමෙයි අපේ ජීවිතේ. පාලනය කරන්න බැරි එකමයි අපේ ජීවිතේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. නැත්තම් පාලනය කරන්න ගිහිල්ලා නැති ප්‍රශ්න ඇති කරගන්න. හරි. එතකොට හිතත් එක්ක උපදින අපේ චෛතසික ධර්ම හතරක් කියනවා. තව තියෙනවා 48ක්. එතකොට අපි මේක පැත්තකින් තියලා දැන් අපි දන්නවා මේ මනුස්ස ලෝක නාම රූප දෙකක් වැඩ කරන්නේ. මොන දෙකක්ද? නාම රූප. එතකොට මේ ධර්ම මේ අරූප ධර්ම වලට කියන්නේ නාම ධර්ම කියලා. මොන ධර්ම කියලාද කියන්නේ? නාම. සිතහා සිතිවිල්ලට පොදු වචනයක් කියන නාම ධර්ම. එතකොට මේ නාම ධර්ම රූප ධර්මات එක්ක ක්‍රියාත්මක වෙනවා. එතකොට කියන නාම රූප දෙක වැඩ කරනවා. දැන් අපි රූප ධර්ම පැත්ත පොඩ්ඩක් කතා කරන්න ආදන්නේ. එතකොට මෙහෙම බලමු. බුදුරජාණන් වහන්සේ මේ හිත වලින් ගත්තට පස්සේ ඒකාක්ෂණිකව මේ ස්වභාවය තමයි පරමාර්ථ ශක්තියක් කියලා කියන්නේ. රූප වලින් ගත්තට පස්සේ මම මේක දැන් වැඩි උපමා කියන්නේ නැහැ. බුදුරජාණන් අපිට මේක රූපයක් එකක් පස්සේ පේනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේකක් පස්සේ කෙස් ඇත්තටම ගෙඩි පිටිම කෙස් ගහක් නෙවෙයි. මේවයි තියෙන ශක්ති ගොඩක්. ඒ කියන්නේ මේ රූපේ විදගෙන ගියාම අවසාන ඉතුරු වෙන රූප පරමාර්ථ රූප ශක්තිය ඒවට සුද්ධාෂ්ටක කියලා. මොකද්ද? සුද්ධාෂ්ටක. මම හිතන්නේ මේක මම වැඩි කියා දෙන්නේ නැහැ. අර DVD මේක පළවෙනි එක හරි දෙවෙනි එක හරි බලපෑනේ ඔක්කොම ගේන්නේ. නේ? බලපු නැති අය නේද? නෑ නේ ඔක්කොම බලන්නේ සුද්ධාෂ්ටකයේ තමයි මම මුලින්ම උගන්වන්නේ. ඒ කියන්නේ අපි මේක විදගෙන ගියාම ස්වභාවික ක්‍රියාවලියකට අවශ්‍ය ධර්මතාවයක් තියෙනවා. ඒකේ ධර්මතාවයේ ශක්තිය තුල තියෙනවා එකිනෙකට වෙනස් ශක්තිය නට. එක කියන්නේ එකිනෙකට වෙනස් ධර්මතා 8ක්. දැන් අතර අපි කියන්නේ හිතාසිත පිළිවෙල එකිනෙකට වෙනස් ධර්මතා 5. එකිනෙකට වෙනස් ශක්තිය 5. මෙතන තියෙනවා ප්‍රජාවාස වෙන ශක්තිය නට තමයි පඨවි, ආපෝ, තේජෝ, වායු. ඊළඟට වෙනවා මොකද? වර්ණ, ගන්ධ, රස, ඕජ. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ශරීරයේ පිටගෙන ගියාම මේ ශක්ති ජාත ධාරාවක් තියෙනවා. භෞතික විද්‍යාවෙන් වෙනම ක්වොන්ටම් ෆිසික්ස් වල මේකේ තියෙන්නේ මේ ශක්ති බැටරි. ඒගොල්ලෝ මෙච්චර සිවුම් ලෙස ගිහිල්ලා නැහැ. නමුත් ඒගොල්ලෝ පෙන්නනවා මේක මේකම රූපයක් නෙමෙයි මේ ශාලාවුණත් එකම දෙයක් නෙමෙයි කියලා ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා. ඒ උපකරණ හරහා අධ්‍යයනය කරනවා. දැන් අපිට මේ ගෙඩි පිටිත් වෙන එක ශරීරයක් ශක්තිය වුණා. ඒ ශක්තිය හැමතිස්සෙම හේතුන් නිසා උපදිනවා හේතු නැතිවීමෙන් නැති වෙනවා. එතකොට පිළිතුරේ මේ සුද්ධාෂ්ටකය කියන දේ අතර පස්ස අපිට එහෙම බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊටාත්ම සියුම් ස්වභාවය. ඇහැකට පේන්නේ වර්ණ ධාතු වල මේ ශරීර කොටස්. ඒකත් මායාවක්. නමුත් මේ අපේ මේ භෞතික ශරීරය ගත්තට පස්සේ ඊටාත්ම සියුම් ශක්තිය ගොඩක්. හරියට අපේ ඇඟ ගත්තොත් පෙරේරයක් වගේ. ඒ කියන්නේ ඇත්තටම මෙහෙම එකක් නැහැ. ඇත්තටම තියෙන්නේ ඒවා ශක්ති ගොඩක් මේවා. එතකොට පඨවි කියලා කියන්නේ තද ගතිය. මොන ගතියද? තද. ආපෝ කියන්නේ වැగిරෙන ගතිය. තේජෝ කියන්නේ උණුසුම් සීතල ස්වභාවය.
වායෝ කියලා කියන්නේ හමන පිම්බෙන ස්වභාවය. බුදුරජාණන් පෙන්නනවා මේ තාම සියුම් ස්වභාවය තුළ තදගත ස්වභාවය තියෙනවා, ආපෝ ස්වභාවය තියෙනවා, වායෝ ස්වභාවය තියෙනවා, තේජෝ ස්වභාවය තියෙනවා, වර්ණ ස්වභාවය. වර්ණ කියන්නේ පාට. ගන්ධ කියන්නේ සුවඳ. සුවඳ. රස දන්නවනේ රස, ටේස්ටි. ඕජාව කියලා කියන්නේ ඒ කියන්නේ මේ නැවත රූප කලාපයක් විම ශක්තියක් පරිවර්තනයකද ශක්ති පරිවර්තනයක් වෙන්නේ ඇත්තටම ලෝකේ. ශක්ති පරිවර්තනයක් මේ ලෝකේ තියෙන නැවත මේ සුද්ධාෂ්ටකයක් මේ සුද්ධ නැති කරනකොට තව සුද්ධාෂ්ටක බිහි කරන්න පුළුවන් හැකියාව. ඒ වගේම අපි ආහාර ගන්න ඒ ආහාර වල ඕජාව ශක්තිය තමයි වැඩි තියෙන්නේ. දැන් මට ඒක ඔක්කොම විග්‍රහ කරන්න වෙන්නේ නැහැ. ඒවා මම කියනවා දේශනා මේ පිළිබඳව පරිශීලනය කරන්න විග්‍රහ කළා. මේ ඕජාව කියලා කියන්නේ දැන් අපි ආහාර ගන්නකොට ඒ ආහාර ඕජාවෙන් තමයි අපේ ශරීරයේ තියෙන අපේ හැමතිස්සෙම ශරීර ශක්තිය අඩු වෙනවා. ඒතර ඒ ශරීර ශක්තිය මොකද්ද කරන්නේ ලැබෙන්න ඕනේ මේක. නැත්නම් පවත් බෑ. එතකොට මොකද මේ කෑම වල තියෙන මේ ඕජාව ගුණය වැඩි. එතකොට ඒ ඕජාව ගත්තට පස්සේ මේ ආහාර ජීර්ණය කරන තැනදී සුද්ධාෂ්ටක නිපදවන්න. සුද්ධාෂ්ටක අන්තිම මේ ශරීර ධාතුවට එකතු කරන්න පුළුවන්. ඒ වැවෙල යන ශක්තිය තියාගන්න. අනේම ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ඕජාව කියලා කියන්නේ. දැන් මේවා කියලා මම විග්‍රහ කරන පොතකුත් හම්බ වෙන්නේ. මේවා ගැන මේකට තවත් ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මොනවද ආකාර රූප ධර්ම රූප ශක්තිය. දැන් මේකට කියන්නේ මොනවද? රූප ශක්තිය. අරවට කියන්නේ මොනවද? අරූප ශක්තිය. අපි මේ දවස් ඊට කලින් වෙනකන් දෙනවා. එතකොට මේ ලෝකය කියලා කියන්නේ රූපාරූප ශක්තිය ස්වභාවය. එබැවින් හැමතිස්සෙම මේ අවකාශ ධාතුව. මේ සුද්ධාෂ්ටක බිහි වෙන්නේ කොහේද? අවකාශ ධාතුව. දැන් අපි මේ ශරීරය කඩාගෙන පිටගෙන ගියොත් අවසානයේ ඉතුරු වෙන අවකාශය. මොකද ඉතුරු වෙන්නේ? අවකාශය. දැන් ගොඩක් කට්ටිය හිතාගෙන අවකාශ ධාතුව නිර්වාණ ධාතුව කියලා. අවකාශ ධාතුව කියන්නේ පරමාණු ස්වභාවය. දැන් අපි ගත්තොත් මේ බිත්ති දෙකක් අතර තියෙන ස්වභාවය. නේ? ඒකට කියන්නේ අවකාශ ධාතුව. මොකද්ද? ඒ අවකාශ ධාතුව තුළ තමයි අපි ඉන්නේ. ඒක හැමතිස්සෙම මේ සුද්ධාෂ්ටක උපදින අවකාශ ධාතුව තුළ. සුද්ධාෂ්ටක නිරුද්ධ වෙන්නේ අවකාශ ධාතුව තුළ. මෙන්න මේ අවකාශ ස්වභාවයත් අයින් වුණොත් තමයි නිර්වාණ ධාතුව තියෙන්නේ. ඉන් එහාටත් ඒ අවකාශය කියන්නේ හිතට දැනෙන මායාකාරී ස්වභාවයක්. සත්‍යයක් නෙවෙයි. නමුත් රූප විග්‍රහ කර ගැනීම කරනකොට එහෙම ස්වභාවයක් තුළ තමයි මොකක්ද මේ සුද්ධාෂ්ටක උපදින්නේ. හැබැයි මේක බිඳගෙන කියලා නතර වෙන තැන නිවන නෙමෙයි. අපි හිතන මේ රූප වලින් තොර වුණාම නිවනේ කියලා එහෙම නැහැ. ඒකට හිත අවකාශ ධාතුවේ තුන. ඒ නිසා තමයි ආකාසඤ්ඤායතනෙ කියලා කියන්නේ එහෙමයි. රූප ටික බිඳගෙන ගිහිල්ලා ඒ ආකාශ කසීනිය තුල හිත තියෙනවා. එතකොට පින්නතුනේ ඔය ආකාරයට මේ ආකාශ ධාතුවේ මෙන්න මේ ආකාරයට සුද්ධාෂ්ටක බිහි වෙනවා. ඒ සුද්ධාෂ්ටකේ ගත්තම තනි එකකයක් නෙවෙයි. එකිනෙකට වෙනස් වූ ශක්තිය නටක් විතර තියෙනවා. ඇත්තටම මේක ප්‍රධාන වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මේ ධාතු හතර උපදිනකොට සාරාංශයන් වහන්සේ දේශනා කරන පෙරන්තෝනි පසුත්වයේ උපදින තවත් ශක්තිය හතරක්. මොකද? වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ උපදින අවකාශ ධාතුයි. ඒ වෙලාවට වර්ණ ගන්ධ රස ඕජා උපදිනවා නම් හිත උපදිනකොට සිතිවිලි උපදිනවා වගේ. එතකොට මේක ප්‍රධාන ධර්මතාවයක් මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකට කියනවා මහා භූත රූප කියලා. මොන රූපද? මහා භූත රූප. මේ මහා භූත රූප ඉපදුනොත් තමයි මේ දේවල් උපදින්නේ. ඒවට කියනවා මොකද්ද? උපාදාය රූප කියලා. ඒක තමයි භාෂාව. මොකද්ද? උපාදාය. දැන් උදාහරණයක් වශයෙන් වර්ණය කියන්නේ උපාදාය රූපය. දැන් අපි ගත්තොත් විත්තියක්. දැන් මෙතන තියෙන එක්සිට් කියලා. ඒකේ තියෙන අපිට අතුපාඩ වර්ණ ධාතුව අරමුණු කරන්න පුළුවන්. එතකොට මේ වර්ණ ධාතුව තියෙන්නේ මොකක්ද තුලද? පඨවි ආපෝ තේජෝ වායෝ තුල. තේරුණා? දැන් මේ සුදු පාට විත්තියක් වෙනවා. සුදු පාට කියන්නේ වර්ණ ධාතුව.
වර්ණය. එතකොට සුදු පාට තියෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ටික. දැන් ඒක නැත්තම් සුදු පාටට පිටක් නැහැ. මේ කියන කාරණේ තේරුණා. සෑම චිත්‍රයක්ම කියන්නේ වර්ණ ධාතුවක පිළිබිඹුවා. ඒ වර්ණ ධාතුව අනිසේ වඳින්න වෙන්නේ මොකද්ද? මහා භූත ඇසුරු කරගෙන. මොකක් ඇසුරු කරගෙනද? මහා භූත ඇසුරු. ඒ නිසා ප්‍රධාන වෙන්නේ මහා භූත වල. ඒතකොට ඒවා ඇවිල්ලා තනියෙන් දැන් පඨවි ආපෝ තේජෝ වායෝ වලට තනියෙන් පවතින්න බෑ ශක්තිය වශයෙන්. ඒවා මේ බුදුරජාණන් වහන්සේ කියන මේ ස්වභාවය වල මේ ධර්මතා 8ම තියෙනවා. මේවා අපේ නිත්‍ය වශයෙන්ම වාසය කිරීම නිසා නෙවෙයි. මේවා උපදිනවා. මේවා නිරුද්ධ වෙනවා. හැබැයි මේක පවතින එකිනෙකට වෙනස් ස්වභාව ලක්ෂණ 8ක් තියෙනවා. ඒ කියන්නේ සුද්ධාෂ්ටකයේ කියන ශක්තිය ආකාශ ධාතුව තුළ යම් මොහොතක් හරි වෙනස් වෙමින් පවතින්නේ මොකක් තුළද? මේව එකිනෙකට වෙනස් ධර්මතා 8ක්. ඒ කියන්නේ හිතහා සිතුවිලි බුදුරජාණන් වහන්සේ දක්වන සිතහා සිතුවිලි කියන්නේ ශක්තිය, අරූප ශක්තිය. ඒතර මේ හිත කියන ස්වභාවය හැමතිස්සෙම සිතුවිලි කියන ස්වභාවයට උත්පත්ති ලබන්නේ. ඒ වගේ තථාගතයන් වහන්සේ දකිනවා මේ සුද්ධාෂ්ටකය කියන්නේ එකම ස්වභාවයක් නෙවෙයි. ඒ තුල පවා තියෙනවා එකිනෙකට වෙනස් ලක්ෂණ වෙනස් වූ ලක්ෂණ. ඒ ලක්ෂණ වලින් තමයි අපිට මේ විග්‍රහ කරලා තියෙන්නේ. දැන් කාටද මම මේ කියන දේ තේරෙන්නේ? මේ කවන්නේ. මේ ප්‍රශ්නයක් නෙවෙයි. මට තේරෙන්නේ නැහැ. දැන් අපි ඉස්සරහට කියලා දෙනවා. සාමාන්‍ය නිදහස් කරගන්න විදිය. නම් මේක අර තේරෙනවා නම් තේරුම් ගන්න මොකද ඔයගොල්ලෝ මෙහෙට ඇවිල්ලා ඉන්න ගොඩක් යම්කිසි විද්‍යා ලංකාවේ ඉගෙන ගියා. ඒක ඔයගොල්ලෝ පුළුවන් තව අයකට මේක කියලා දෙන්න සයන්ස් ෆිසික්ස් කියලා දෙනවා. ඒ අනිත්‍යයට පුළුවන් ලේසියෙන් තේරුම් ගන්න. මොකද දැන් අපි ගත්තම දැන් ලෝකේ තියෙන ක්වොන්ටම් ෆිසික්ස් තියුණා මීට අවුරුදු 2600කට කලින්. ඒකට අලුත් ඉගැන්වීමක් තියෙනවා. ඒකට මේවා කවදාවත් මේ කියන්නේ තත්කරණ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒකලට පිළිගන්න පුළුවන්. ඒක ඇත්ත තමයි. දේවා බොරු කියන්නේ කිව්වොත් එක පාඩම දන්නකම නිසා ඒගොල්ලෝ විතර අපු මොනවද දන්නේ කියලා. එතන ලක්ෂණ සම්මාන සාමිනාතන නූතන විද්‍යාවද මේ බොරු කියන්නේ යනවා. බොරු කියන්නේ ඉගෙනගෙන නෙවෙයි. ඉගෙන ගත්ත කෙනෙක් බොරු කියන්නේ යාට පිළිගන්න පුළුවන් දේ පිළිගන්න. බොරු නිගමනයක් කරනොත් අපි එළිම කරන බොරු නිගමනයක්. අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා මේක මෙහෙම දෙයක් නෑ. හවුද? ඒක පිළිගන්න පුළුවන්. ඒගොල්ලෝ පෙන්නනවා මේක මේ පවතින මේ ශරීරය කියන්නේ එකක් නෙවෙයි. මේ ශක්ති ගොඩක්. මේ ගියක් කියන්නේ එකක් නෙවෙයි ශක්ති ගොඩක්. ඉලෙක්ට්‍රෝන ගොඩක්, ප්‍රෝටෝන ගොඩක්, නියුට්‍රෝන ගොඩක්, තව එක විදලා පෙන්නනවා ෆෝක්ස් ගොඩක්. දැන් ඊටත් එහා සියුම් ස්වභාවයක් තමයි මේ සුද්ධාෂ්ටක කියන්නේ රූප ශක්තිය. ලෝකේ එකක් වශයෙන් පේන්නේ ශක්ති වශයෙන් පේන්නේ. ශක්ති වශයෙන් අරමුණු කරන්නේ. මේ හැම දෙයක් තුළම එතකොට මේ මහා භූත රූප දින උපාදානපත් එක්ක. එතකොට සෑම රූපය ධාතුවක රූප ස්වභාවයකම ප්‍රධාන වෙන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ. පඨවි කියවම නමක් නෙවෙයි. ඒක මේ තද ස්වභාවය. මොන ස්වභාවයද? දැන් අපිට ඒක දැනෙනවනේ තද ගතිය. අපිට පොළොවේ පය කරනකොට දැනෙන්නේ. තද. තේජෝ ධාතුවකම අපිට උණුසුම් සීතල ස්වභාවය දැනෙනවා. ඒ දැනෙන ස්වභාවයක් තමයි මේ තේජෝ ධාතුව කියන්නේ. අපිට මේ බඩ පිම්බෙනවා හැකිලෙනවා දැනෙන. ඒකට තමයි වායු ධාතුව කියන්නේ. ඒ වගේම මේ වැగిරෙන ස්වභාවය අපිට අරමුණු කරන්න පුළුවන්. වැగిරෙනවා පැතිරෙනවා ඒ ස්වභාවයට ආපෝ ධාතුව කියන්නේ. එතකොට අනේ ඒ ධාතු ස්වභාවයන් ආකාශ ධාතු තුළ උත්පත්ති ලබන වෙලාව තමයි වෙනත් මේ පහසුනේ මොකද වර්ණගත රසෝජා උපදී. දැන් මම මේ කියපු විග්‍රහය මේ දැන් මේ පිටත උදාහරණ එක ඇය දෙකක් උදාහරණ තියෙන කාර්යයක්. අඩුතරමේ අත්තත් තේරෙන්නේ. ඒක කාටහට තේරුම් නැත්නම් ගෙදර ගිහින් අභිධර්මයේ DVD වල මම අතාව කරන දෙවෙනි දේශනාව බලන්න. මේ නිකාම් තේරෙනවා. ඊට වඩා සම්වල ඇදලා ගෙවල් දොරවල් ඇදලා ඒ වාත් එක්ක උපමා වලින් උගන්වලා ඇත. මම මෙච්චරට අන්න කාලේ අඩු නිසා මේක ගන්න ඕනේ. හරියන්නේ කියන්නේ. එතන අපේ ශරීරය දිහා අපිට අරමුණු
කියන්නේ මොකද්ද? සුද්ධාස්තක. ඊළඟට තමයි මේ සුද්ධාස්තකේ ශක්තිය ස්වභාවය කවදාවත් ඒ සුද්ධාස්තක දෙක එකිනෙකට එකතු වෙන්නේ නැහැ. දැන් මේ සුද්ධාස්තක උපදින අවකාශ ධාතුවේ මේ අවකාශ ධාතුව හැමතිස්සෙම තියෙනවා ඉඩක් තියාගෙන තමයි මේගොල්ලෝ උපදින්නේ. ඒ අවකාශයට පරිච්ඡේද අවකාශය කියලා. මොන අවකාශයද? පරිච්ඡේද අවකාශය. එතන අපේ ඒ කියන්නේ හොඳ සමජතා ඥානයේ අපේ ශරීරය දිහා බැලුවොත් මේ ශරීරය කියලා කියන්නේ මොකක්ද? හරියටම සිදුරු ගොඩ. මොන ගොඩක්ද? ඒ කියන්නේ ඔයාලට මේක පෙන්නේ නැහැ. හලන්න පුළුවන් යාර. ඔව්. සිදුරු ගොඩ. එකිනෙකට ලංවීම ඊළඟ දේ තමයි ඒ ඇත්තටම හැමතිස්සෙම ශක්තිය මොකද උපදිනව නිරුද්ධ වෙනවා. දැන් අපි දන්නවා මීමැස්සෝ බයිමෝ. හරිද? මීමැස්සෝ ගමනක් යනවා. එතකොට මේ මීමැස්සෝ ගන්න අංචු පිටින් මීමැස්සෝ පොදියට යනවා. හරි. එතකොට මේ බලන්න කෙනෙක්ට කවදාවත් මේ මීමැස්සෝ දෙක එකට වැදිලා ගමන් කරන්නේ. හරි එකට යනවා. එකට මොකද වෙන්නේ? ඒක තමයි වෙන්නේ. ඔය හාල් ගෝණියක් ඔයගෙන හාල් ඇටගෙන යනවා. හාල් ගෝණිය වෙනවා. ඒ වගේ තමයි මේ ශක්තිය. දැන් අපි ඉස්සරහට යනකොට සුද්ධාසනයක ගොඩක් පස්සට යන්නේ නැහැ. අපේ මේ ශරීරය මෙහෙම ගමන් කරනවා අපිට දැන්. ගමන් කරනවා අපිට දැන්. ඒක තමයි ධර්මතාව. ඉතින් ඒක ගැන වැඩි හිතන්න යන්න එපා. ඒක ගැන හිතුවොත් විග්‍රහ කරන්න පුළුවන් දේවල්. මේ උපමාවලින් අපිට හිතෙන්න පුළුවන් මෙහෙම සිදුරු ගොඩක් නම් කොහොමද මේක මේ අපි මේ අරයි යන්නේ. ඒවයි හිතෙන්න නොතේරෙන කමට හිතෙන්න පුළුවන්. ඒකමයි හිතුනොත් තේරුම් ගන්න කල්පනා කරන්න මේ මැස්ස කොහොමද එකට වැදෙන්නේ නැතුව එකම ගමනක් යන්නේ. ආගෝනියක් කොහොමද වාහනයක දාලා යනකොට ඒ එකම විදිහට යන්නේ. ඒ වගේම දැන් මේකේ මොකක් හරි දෙයක් වැදුනොත් අර ආගෝනිය තියෙනවනේ ඒක බෑග් එකේ ඉරනවා තාල විසිරෙනවා. ඒක තමයි මේ අපේ ශරීරය තමයි. කැඩි අර දැන් ප්‍රාන්සේ කියලා හැදුනට පස්සේ කුඩු කෑලි එක පැත්තකට අතමයි ගලවලා විසිරලා යනවා. ඒ වගේ දැන් හිතන්න ඒවට එහෙම වෙන්න පුළුවන් මේකට මෙහෙම වෙන්නේ නැහැ මේවටත් එහෙම තමයි. ඉතින් එතකොට මේ ශක්තියින් හැමතිස්සෙම මොකද වෙන්නේ? හැමතිස්සෙම අවකාශ ධාතුව තුළ ඇති වෙනවා. හැමතිස්සෙම අවකාශ ධාතුව තුළ ඇති වෙනවා. හරියට මේක අපේ හරියට රූප ගංගාව. මොන වගේද? රූප ගංගාව. කවදාවත් මීට මොකටද කලින් පිච්ච රූපේ දැක්නේ? මීට මොකටද කලින් පිච්ච රූපේ දාන්න? මේ හැම මොකටද මේ ලෝකේ අලුත් මිනිස්සු. හැම මොහොතකම ඉන්නේ මොකද්ද? ඉතින් මොකටද පරණ වෛරය මොකද හිතේ දාගෙන අපි දුක් විඳින්නේ? හැම මොහොතකම අපිට හමු වෙන්නේ අලුත් අය නේද? ඒක හරියට උප්පත්තිය දැන් අපි කියමු කෙනෙක් අලුත් උප්පත්තිය ලැබුණාම එයාට වෛර කරන්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. එයාට තරහ ගන්න කිසිම කෙනෙක් නැහැ. පුංචි ලදරුවට එම කෙනෙක් නැහැ. ඇයි එයාට මේ ලෝකෙම අලුත්? ඉතින් අපිට අපිට අලුත් ජීවිතයක් ගන්න. අපිට හැමතිස්සෙම අලුත් හිතක් ලබනවා. ඉතින් මොකද අපි මේ ලෝකේ වෛරය ක්‍රෝධය තියාගන්නේ? ඒ තියාගන්න මේ ධර්ම නොතේරෙන බව නිසා මිනිසුන්ට මේ අලුත් බව තේරෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු පරණ. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු හැමතිස්සෙම අර පරණ මතකයන් එක්ක ජීවත් වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒක දැන් හරමිටිය අදහස් තියෙන්නේ අපි ඒකට. දැන් පරණ මිනිස්සුන්ට අලුත් දේවල් කියලා දෙන්න බැරි අර හරමිටිය අදහස් අයින් කරගන්න. වගේ මේ ධර්මතාවයේ ලෝකයේ දිහා බලනකොට කිසිම ලෝකේ වෛර කෝප කරන්න කිසිම දෙයක් නැහැ. හැම මොහොතකම හමු වෙන්නේ අලුත් ජීවිතයක්. හැම මොහොතකම හමු වෙන්නේ අලුත් ලෝකයක්. බොහොම නිදහසෙන් ජීවත් වෙන්න විතරක් පුළුවන් විචාරය. මේ කාරණා තේරුම් ගන්න නැතුනම විශේෂයෙන්ම ප්‍රත්‍යක්ෂ වෙන්න නැතුනම අවබෝධ වෙන්න නැතුනම මිනිස්සු මේ පරණ මතකයන් එක්ක රාග දේශ මොහ ඇති කරගන්න. අපේ ශරීරය හැමතිස්සෙම ඇති වෙනවා හැමතිස්සෙම නැති වෙනවා. අපි සුද්ධාස්මගේ ආයතනයක් කියනවා.
බුදු තථාගතයන් වහන්සේ දේශනා කරන සුද්දාස්තකයක් උපදිනවා. ඊළඟට ඒක හැම මොහොතකම වෙනස් වෙනවා. يعني ශක්තිය අඩු වෙනවා. ඒ වගේම අවසානයේ නැති වෙනවා. අවසානයේ. ඒකට පස්තරයක් කියන්නේ උපපති ශක්තිය වැඩි. අයිත් මොකද වෙන්නේ? එතන මේ ඊළඟට තමයි මේ ඒ ඔක්කොම කියන්නේ අවුල් වෙනවා. ඒ තමයි පස්සේ කියන්නේ. සුද්දාස්වල පිළිපීම. එතන පින්නතුනේ බුදු තථාගතයන් වහන්සේ කියනවා මේක සුද්දාස්තිකේක ආයතනයේ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ කීයද? 10. ඉතින් හිත ජීවත් වෙන චිත්තක්ෂණ එකයි. ඒ ශක්තිය. මේ ශක්තියට පුළුවන් ඒ වගේ 1000ක් වෙන කාලයක් පවතින. ඒතර හිතෙන්න පුළුවන් සුද්දාස්තිකේ උපදින චිත්තක්ෂණ 15ක් ජීවත් වෙන චිත්තක්ෂණ එකේදී මේ 10 ක්ෂණයේදී නිරුද්ධ වෙනවා. එතන පිළිතුරු කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ චිත්තක්ෂණ 15 එකම ශක්තියක් තියෙන්නේ නැහැ. ඒ හැම මොහොතකම මොකද වෙන්නේ? ඒ ස්වභාවයේ ශක්තිය අඩු වෙනවා. මොකක් කියනවද? ශක්තිය අඩු වෙනවා. ශක්තිය අඩු වෙලා යනවා. එතන මේ සුද්දාස්තකයෙන් උනත් එකම ධර්මතාවයක් තියෙනවා. උත්පත්තිය පණ නිරුද්ධය දක්වාම සෑම සරත්‍රේම වෙනස් වෙනවා. සෑම සරත්‍රේම මොකක් කියනවද? වෙනස්. සෑම සරත්‍රේම වෙනස්. සෑම සරත්‍රේම ජරාවටපත් වෙන ශක්තිය අඩු වෙනවා. සෑම සරත් ඒ ස්වභාවය කියන්නේ චිත්තක්ෂණ 17ක් කාලේ තියෙනවා ඒ රූප ශක්තියට චිත්තක්ෂණ 18ක් ජීවත් කරවන්න පුළුවන් බලගත් දෙවියෙක් බ්‍රහ්මයෙක් මේ ලෝක ධාතුව තුළ නේ. ඒ වගේම චිත්තක්ෂණ එකෙන් ඉබදුනාට දෙවෙනි ශරීරයෙන් නිරුද්ධ කරන්න පුළුවන්. අයින් කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝක ධාතුව නේ. ඒක ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය හැමදාම මේ ස්වභාවයෙන්ම පවතින. ඒ කියන්නේ කිසිම පාලනයකට යටත් නෙවෙයි. ඒකට කියනවා අනාත්ම ස්වභාවයක් තියෙනවා. මොකක්ද? පාලනයෙන් කරව තියෙනවා අනාත්ම ස්වභාවයක්. ඒ කියන්නේ මේ අර චිත්ත ශක්තියට තියෙන නියාමයයි චිත්ත ශක්තියට තියෙන ස්වභාවයමයි රූප ශක්තියට තියෙනවාද? වෙනස් වීම, ජරාවටපත් වීම හා පාලනය කරන්න බැහැ. ඒක තමයි. ඒතර අපි ඒ ධර්මතාවයන් තේරුම් ගත්තා. අපේ එතකොට ඒ කියන්නේ අපේ ශරීරය හැම මොහොතම මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒක තමයි ශරීරයට උතුම් වෙච්ච දේ. අපේ ශරීරය හැම මොහොතෙම ශක්තිය පිරිහෙනවා. ඒක තමයි අපේ ශරීරයට උතුම් වෙච්ච දේ. අපේ ශරීරය හැම මොහොතෙම මොකද වෙන්නේ? කිසිම පාලනයකට යටත් කරන්න ස්වභාවික වෙයි. එතකොට අපේ හිතත් එහෙම. හිතත් හැම මොහොතකම වෙනස්. ඒකයි හිතට හැම මොහොතකම තමයි ජීවත් වෙන කාලය අහිමි. ඒක තමයි වෙනස් වෙනවා කියන්නේ. හිතට හැම මොහොතකම හිත නිරුද්ධ වෙනවා. ඒ වගේම ඒ හිත එකම හිතට තියාගන්න පුළුවන්කම කියන්නේ යම්කිසි ඉර්ධිපාදයක් දිනු කරොත් පවත් ඉර්ධිපාදය නැමැති හේතුව නිසා පවතිනවා මිසක් කෙනෙක්ට පාලනය කරන්න බෑ නේද? ආත්මීය ස්වභාවයක් නෑ. ඒතර අපේ හිතත් වෙනස් වෙනවා. අපේ ශරීරයත් වෙනස් වෙනවා. අපිට හැම මොහොතකම උරුම එකම දේ මොකද්ද? වෙනස් වීම අහිමි වීම විතරයි. දැන් අපි මොකද වෙන්නේ? වෙනස් වුණාම කලබල වෙලා වැඩක් නැහැ. මනුස්සයෙක්ට උප්පත්තියම නැත්නම් මරණය දක්වාම එකම තෑග්ග ස්වභාව ධර්මයෙන් ලැබෙනවා. ඒ මොකද්ද? අහිමි වීම. ඒක. මිනිසුන්ට ඒක පිළිගන්න බෑ. මිනිසුන්ට ඒක තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න කියා දෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු මොකද වෙන්නේ? අහිමීම් සෑම එකටම අනන්ත අප්‍රමාණ මානසික දුකකටපත් වෙනවා. හැබැයි මේක දන්න කෙනා තේරුම් ගන්නවා මෙච්චරයි මේ ස්වභාව ධර්මයේ ක්‍රියාව. මොකද්ද? අහිමීම් අපේ ජීවිතේදී අඩන්න දෙයක් නැහැ. වැළපෙන්න දෙයක් නැහැ. ඒක දෝතිම බාරගත්තම කරන්නේ. අහිමීම් අපේ ජීවිතේ. ඒක දෝතිම බාරගත්තම කරන්නේ. බලන්න ඔබ දුකටපත් වෙලා ඉන්නවා නම් දුකටපත් වෙලා ඉන්නේ අහිමි වීම වෙනස් වීම බාර ගන්න බැරි නිසා. ඔබ දුකටපත් වෙලා නම් දුකටපත් වෙලා ඉන්නේ ඔබේ පාලනය පිට වැටෙච්ච නිසා. මේ විශ්වයේ හැම ශරත්‍රයේම තියෙන සත්‍ය තමයි
කිසිම ස්වභාවයක් ස්වභාවික ක්‍රියාවලියෙන් එහාට පාලනය කරන්න බැයි ස්වභාවිකව ඒක පවතිනවා. ඒ පාලනය කරන්නේ යාමට කියන්නේ ස්වභාව ධර්මවල අභියෝග කරන්න යනවා කියන්නේ. ස්වභාව ධර්මවල අභියෝග කරන්න යන මිනිසුන්ට කිසි දිනක සැනසීමක් නැහැ. දැන් මිනිස් ශිෂ්ටාචාරය ස්වභාව ධර්මවල අභියෝග කරන්න පටන් ගන්නවා. ගොඩක් කල්. දැන් මොකද වෙන්නේ? ඒ ශිෂ්ටාචාරයේ මිනිසුන්ට කිසිම සැනසීමක් නැහැ. හැමතිස්සෙම තියෙන ගැටේ. හැමතිස්සෙම තියෙන අදෝණ. යාවාහන තියෙනවා, ප්ලේන් තියෙනවා, ඒකසේ ටීවී තියෙනවා, ටෙලිෆෝන් තියෙනවා. නමුත් කිසිම සතුටක් නැහැ. අද ඒ ස්වභාව ධර්ම අභිභවා යන්නේ. මම කියන්නේ ඒව තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒවත් එක්ක මිනිස්සු කෘතිම වෙනවා. කෘතිම වෙලා ගැන හිතන විදිහ කෘතිම කළා. මිනිස්සු හිතනවා තමන්ට හැම දෙයක්ම පාලනය කරගන්න පුළුවන්. මිනිස්සු හිතනවා තමන්ගේ ජීවිතය කියන්නේ හිමිවීම වල එකතුවක් කියලා. ජීවිතයක් කියලා කියන්නේ අහිමිවීම වල එකතුවක්. මිනිස්සුගේ ජීවිතයක් කියන්නේ අහිමිවීම වල එකතුවක්. දෙක ඔබ තේරෙනවා භාවනා කරන්න ඕනේ. ඔබ හැමතිස්සෙම තමන්ට තේරෙනවා නම් හැමතිස්සෙම තමන් නිදහසක් ප්‍රවාසය කරනකොට කඩාවැටෙන කියලා බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තු කඩාවැටෙන තමයි ජීවිතය. ඒ කියන්නේ සිතකට පවතින බෑනේ. හිතවලින් තමයි බලාපොරොත්තු හදන්නේ. ඊළඟ ස්වභාවයට වෙනස් හිත තියෙන්නේ. අලුත් හිත. ඒක තමයි අර බලාපොරොත්තු ප්‍රාදෝරණය. ඒක තේරුම් ගන්න. ඒකට අභියෝග කරන්න එපා. එතකොට මිනිස්සුන්ට පුළුවන් සැනසීමටපත් වෙන්න ස්වභාව ධර්මවල ලාභයක් විතරයි. ස්වභාව ධර්මයේ දුරස්යෙන් සෑම මිනිසෙක තමගේ සැනසීම තමගේ සතුට ගොඩාක් අඩු වෙනවා. ගොඩාක් අහිමි වෙනවා. මොකක්ද ස්වභාව ධර්ම කියලා කියන්නේ? ඒ ශක්තිය වල හැම මොහොතකම පවතින වෙනස් වීම. ඒ හැම මොහොතකම පවතින ශක්තිය පිරිහියාම හැම මොහොතකම පවතින පාලනය කරන්න බැරි ස්වභාවය. ඒකට තියෙන ස්වභාවික ක්‍රියාවලිය කියන්නේ. එතෙන් කොහොමද මිනිස්සු කෘතිම වුණා කියලා කියන්නේ? මිනිස්සු කෘතිම වුණා කියලා කියන්නේ එහෙමයි. බලන්න ඔබේ දරුවන් කියන ඔබේ මානසික ස්වභාවය. දරුවන් කියලා කියන්නේ මානසික ස්වභාවය. ඔබේ මේ ගෙවල් දරවල් ඔබේ ඉඩකඩක් කියන මානසික ස්වභාවය. ඔබේ මේ රූපත් ඒ හිතේ නරමුණු කන්නේ රූපය මානසික ස්වභාවයක්. ඒ රූපය උනත් භෞතිකව ගත්තත් වෙනස් වෙනවා. මානසිකව ගත්තොත් හිත වෙනස් වෙනවා. එතකොට ඔබ ඔබේ ධර්මයේ කෙසේ වේවා මෙසේ වේවා කියලා හිතේ දාගත්ත වන්නේ ඒක තමයි කෘතිමයි කියලා කියන්නේ. ඔබ ඔබේ ජීවිතයක් ඉලක්කයක් දුන්නට කමක් නැහැ. හැබැයි ඔබ හිතනවා නම් ඉෂ්ට වෙන්න ඕනේ කියලා අන්න ඒක තමයි කෘතිමයි කියන්නේ. ඒක ඉෂ්ට වෙන්න උමනාවක් නෙවෙයි. ඒක වෙන විදිහකට වෙයි ඉච්චයි. ඔබේ ශරීරය දුර්වල වෙනකොට තහපත්භාවය නැති වෙලා යනකොට රැලි වැටිලා යනකොට කෙස් ඉදිලා යනකොට රෝගාබාධ ඇති වෙනකොට ඔබ මානසික දුකටපත් වෙනවා. මානසික අසහනයටපත් වෙනවා. ඇයි ඔබ හිතන්නේ තියෙනවා මොකද්ද? මේ රූපය හැමදාම කියනවා. ඒක තමයි කෘතිමුණ එක. එලයි කෘතිමුණ එක. එතකොට ඒක තමයි ඒ කෘතිම මානසිකත්වයේ වල තමයි සැනසීමක් නැහැ. මේ දහම පිළිගන්න. මේව දෝතින් බාර ගන්න. එතකොට බුදුන් වහන්සේත් කමක්. ඇත්තටම බුදුන් වහන්සේ බොරුවට. බුදුන් වහන්සේ වරම් මේක තමයි වඳින්නේ. මොකද්ද? මේක තමයි බුදු. මේක තමයි දහම තමයි බුද්ධ. මේ දහම තමයි මිනිස්සෙගේ සතුට. ඒ කියන්නේ ඔහුගේ අවදිසේව ගිහිලා නාද කියන වචන කියනවා කියලා මම කියන්නේ වචන තියෙනවා. වචන කියනවා එච්චරයි. නමුත් ඊට පස්සේ ආරම්භයේ මොකද වෙන්නේ? අන්න මේ වචන කියන අතරේ ගෙදෙක හොරෙක් පැකලා. සමසිකුවා. එතයි කියලා එනකොට බැංකුවේ කෝල් එකක් දීලා කියන ඔබේ සල්ලි හොර ක්‍රෙඩිට් කාඩ් එකක් අතර බිල් බාර ගන්නවා. එතකොට ඒ මිනිස්සුන්ට මේ සත්‍ය තේරුම් ගන්න. කෙනෙක්ට හැම මොහොතක්ම බුදුන් වහන්සේ ඉන්න පුළුවන්. මේ දහම් තේරුමට සතුටින් ඉන්නවා. තේරුම් ගැනීම තුළයි සතුටටපත් වෙන්නේ. දැන් මේ ගෝකමට සතුට වෙනවට කියන්නේ ඒක පිස්සු කියන්නේ. ඒ කියන්නේ
එයාගේ කෘතිය නෙවෙයි අපිට අර එක කියන ආස්වාදයේ තුල සතුට. ඒක මේ නිකන් ලෝකකට වෙන සතුටක්. ඇයි තේරෙන්නේ නැහැ. අයින් වෙච්ච ගමන් අනන්ත අප්‍රමාණ නඩාවයි. වැළපෙන පපුවට අත්ගසා ගන්න. බුදුහාමුදුරේ අවස්ථාවක් කියනොත් හැමතිස්සෙම සිහිපත් කරන්න ඕන මෙහෙම. මොකද්ද? ඉපදීමක් තිබුණොත් මරණයක් තියෙනවා. හමුවීමක් තිබුණොත් වෙන්වීමක් තියෙනවා. නිරෝගීකමක් තිබුණොත් ලෙඩවීමක් තියෙනවා. දැන් මේ කතාව ඔරොසු විදියට කියන්නේ. දැන් අපි දැන් මේ තේරෙන්නේ නැති කෙනෙක්ට එහෙම කියන්නේ. ඒ වගේම මොකක්ද කියන්නේ මේක තමයි ඕන විදියකට පොඩි ගන්නේ කර්ම දායාදයක් තියෙන. මොන දායාදයක්ද? කර්ම ස්වභාවයක්. කර්මයේ දායාද කරගෙන ඉන්නවා කියලා හිතන්න. ඒ කියන්නේ ඔබට ඕන විදියට ඉදිරියට පවතින එක නැහැ. ඔබට දකින්න හැම පේනවා ඉස්සරහට විපාක සිස්ටම් කරනවා තාමේ කතාව වලට තේරුම් ගන්න පුළුවන්. අපිට ඕන විදියට ලෝකේ බලන්න බෑ. හැදිච්ච විදියට තමයි ලෝකේ බලන්නේ. ඒ කියන්නේ අපිට ඕන විදියට ෆිල්ම් එක බලන්න බෑ. ෆිල්ම් එක හදපු විදියට තමයි බලන්නේ. අපිට හිතවත් අපේ දරුවා විභාගේ පළවෙනිය වෙනවා. අපිට ඉස්සරහට තව ගාලා දෙකක් තුනක් ට්‍රෙන්ඩ් එකට දෙන්න ගන්න පුළුවන් වෙනවා. එහෙම හිතුණා කියලා. ඒ තමයි තමයි බලන්න ඕනේ කියන හිතන විදිය. හැබැයි තීනකේ තනින් වෙන්න නම් තියෙන්නේ ඒක තමයි හැදිච්ච විදිය. ඒක තමයි හැදිච්ච විදිය. ඒක පිළිගන්න. බුදුහාමුදුරේ ඒක පිළිගන්න ඕනේ. ඒ කියන්නේ සෑම උපත්තියක් එක්කම මරණ. උපත්තිය සහය වේදා මරණාගතස්ස. ඒක හැමතිස්සෙම තේරුම් ගන්න සතුටින් ඉන්න. උපත්තියක් තියෙනවා මරණයක් තියෙනවා. ඔබට දුක් වෙන්නේ. මොකද ඇත්ත ඔක චර. නිරෝගීකම අවසානයේ ලෙඩවීමක් තියෙනවා. ඉතින් මොලේ දුන්නාම දුක් වෙන්නේ. ඔක තමයි ඇත්ත. ඒ කියන්නේ ඔබගේ නිරෝගීකම ලෙඩ දෝතිපත් දරාගෙන ඉන්න. ඔබ දැන් නිරෝගී කියන්නේ ඒකම තමයි ලෙඩවීම. දැන් නිරෝගීකම කියලා ගන්න නැත්නම් ලෙඩවීමක් කියලා ගන්න තියෙනවා. ඉපදීමක් කියලා ගන්න නැත්නම් මරණයක් කියලා ගන්න තියෙනවා. එතන මේ ශක්තිය ඉපදීම කියලා ගන්න නැත්නම් ශක්තිය අභාවය කියලා ගන්න. එකම ස්වභාවයක පවතින. මොන ස්වභාවයකද? එකම ස්වභාවයක පවතින. දැන් අපි දන්නවා මේ මෙතන මෙහා බැංකුවට දැන් නෑ 8. මේ ලංකාවේ නිකන් 4 විතර වඩා වගේ. මන්දාර තමයි 8යි කියලා දැනෙන්නේ. ඉතින් 9:00 අතර කොට තමයි නිකන් 6:00 7:00 විතර ගාව කියන්නේ. ඒ කියන්නේ වැක්කුවක් කියන ප්‍රදේශයේ 10ක් කාලේ වැඩි. මොන කාලේ වැඩිද? 10 වැඩි එළියට තියෙන කාලේ වැඩි. එතකොට අපිට ඔබ තමයි අපිට හිතෙන්නේ. නමුත් එහෙනම් මේක අනිත් පැත්තක් තියෙනවා. මොකක්ද අනිත් පැත්ත? කොහේ හරි මේ පෘථිවියේ විශ්වයේ කොහෙන් කරක් තියෙනවා. මොකද්ද? අන්ධකාරය වෙනවා. ඒ කියන්නේ නිරෝගීකමක් තියෙනවා, ලෙඩවීමක් තියෙනවා, ඉපදීමක් තියෙනවා, මරණයක් තියෙනවා. දහවල් කාලේ නිවෙන්නට කොහේ හරි අන්ධකාරය වෙනවා. මෙහෙට දහවල් කාලේ වැඩි කියන එකක් නැත්තම් එහෙනම් කොහෙවත් අන්ධකාරය වැඩි කියන එකක් එහෙනම් මේ විශ්වයේ එකම ස්වභාවයක් පවතිනවා. මොකක්ද? මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. මෙහෙම නොවුනොත් මෙහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ ඉන්නේ හරියටම ධනපණ වෙනවා. කොහේ හරි කියනවා මොකද්ද? එතකොට ওই දෙකේම විශ්ව සත්‍ය මොකද්ද? ශූන්‍යයි. එහෙනම් මේ විශ්වයේ එකම සත්‍යය තියෙන මොකද්ද? ශූන්‍යතාවය. ඒ ස්වභාවයට මනස ප්‍රත්‍යගත මොකද වෙන්නේ? අරක තමයි ඇත්ත. මොකද්ද? උප්පත්තියක් තිබුණොත් මරණයක්. ඒ කියන්නේ දැන් අපි ප්‍රබුද්ධ නැහැ මේ දහවල් කාලේ වැඩි අනිත් පැත්තේ අඩුයි කියලා දෙකම බැලන්ස් කරලා මනසට පේන්නේ නැහැ. ඒ නිසා තමයි මොකද වෙන්නේ? මේක තුන ඇලෙන් ගැටීම් ඇති කරගන්න. දැන් අතන මිනිස්සෙන්ට ඇලෙන්න කියලා දෙයක්වත් නැහැ. මිනිස්සෙන්ට ගැටෙන්න කියලා දෙයක්වත් නැහැ.
තමන්ගේ ඥානය බලන්න. තමන්ගේ චිත්තනය බලන්න. තමන් මනස දියුණු වෙනකොට මනසට ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. ඔහුට මුළු විශ්වයේම එකම ස්වභාවයක් විතරයි. අපි ගන්නවා පෘථිවි තලයේ මත අධික සීතල ප්‍රදේශ තියෙනවා. අධික සීතල ප්‍රදේශ තියෙනවා. ඒ වගේම පෘථිවි තලයේ මත අනිත් පැත්ත තමයි අධික. දැන් මේ එකම ස්වභාවයක් නේද තියෙන්නේ. මොකද්ද ස්වභාවය? එකම සත්‍යයක් කියන වාක්‍ය වලින් කියන්නේ. ඒක හිත ප්‍රත්‍යක්ෂ කරගන්න. මම කියන්නේ තේරුම් ගන්න. ඒ තාක්කල් නිමිත්ත මොකද මේ ස්වභාවය තේරෙන කම ඔහු මේ මානසික වියවුල් අඩු කරගන්න මේ ස්වභාවය හිතන්න කල්පනායි. අර ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා විතරයි මේක කල්පනා කරන්නේ. මේක හිතන්නේ ඊට එහා පස්සේ හිතන්න දෙයක් නැහැ. මුළු විශ්වයම එකට දකිනකොට හිතන්න දෙයක් නැහැ. ඒ තාක්කල් මොකද වෙන්නේ? උප්පත්තියක් තිබුණා මරණයක් මේ ශක්තිය උපදිනවා ශක්තිය නිරුද්ධ වෙනවා. නිරෝගීකමක් එක්ක ලෙඩවීමක් හමුවීමක් එක්ක වෙන්වීමක් තියෙනවා. කර්මය නායක කරගෙන තාල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ නිතර සිහිපත් කරන්නේ. ඕවා සිහිපත් වෙන්නේ නැත්නම් මිනිස්සු නැවත කෘතිම වෙනවා. කෘතිම වෙච්චම අනන්ත අප්‍රමාණ චිත්ත පීඩාවකට පත් වෙනවා. එන මනස සැලසීම නැති වෙලා යනවා. ඒ කියන්නේ ওই ස්වභාවික සත්‍ය තුල මනුෂ්‍ය ජීවත් වෙන්න නැති වෙනකොට මනුෂ්‍යගේ මනස කෘතිමයි. ඔහු ශරීරය පිළිබඳව ඇති කර ගන්නා හැඟීම් කෘතිමයි. ඔහුගේ සිත පිළිබඳව ඇති කර ගන්නා හැඟීම් කෘතිමයි. ඔහු පිළිබඳව ඇති කර ගන්නා හැඟීම් කෘතිමයි. එතකොට මොකද වෙන්නේ? ඔහු තුල චිත්ත පීඩා මොනවද? චිත්ත පීඩා. එතකොට මෙන්න මේ දහම තේරුම් අරගෙන සිහිපත් කරමින් ජීවත් වෙන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයා චිත්ත පීඩා මොනවද වේද? අන්න ඒකට තමයි කුසල රැස් කරනවා. ඒකට තමයි කියන්නේ මොකද්ද? කුසල. හිත හිස් කරගන්න. හිතේ චිත්ත පීඩා අඩු කරගන්න. හිතේ සැනසීම වැඩි කරගන්න. අන්න ඒකට තමයි කියන්නේ දහමින් ජීවත් වෙනවා කියන්නේ. නැත්නම් යන තැනට ඉතින් මේ පුණ්‍යන ආසවක්ඛ්‍ය ආහාරවතු කියලා වැඩ නැහැ. ඒතර වහ පොදු තමයි මල පොදු. හැමතිස්සෙම මට බලවන්තුවක් අරගෙන ගියා කියන්නේ. ඒතරට මම කියනවා තමයි මොකද වෙන්නේ? උඩ ආසාවක් ආශ්‍රය වෙලා. නැත්තම් මනස ඇලි අරක කියලා එනකොට කියනවා අපි මල්ලට්ටියට වැඩි කරලා අතන ලාභෙට තිබුණා. දැන් මේ චෛත්‍ය වැදලා කියලා එනකොට කියනවා. ඒතර ආසාවක් කියන්නේ කරයි. අපේ හමුදුක සුවඳ නැහැ ගහන. අරගොල්ලෝ ගාපේක සුවඳ එකම ගාන. ඒ මිනිස්සු මේ මුළු මනක් කල්පිත ලෝකවල ජීවත් වෙනවා. සත්‍ය දහම තුල නැහැ. ඊට පස්සේ ඒ චෛත්‍ය ගාම යටින් තියෙන දේවාල ගාම පොළේ පුජවට්ටියක් තියාගෙන ඇයි මේක දෙන්නේ අරක දෙන්නේ මේක දෙන්නේ ඒ තුන්දානේ හදපු ෆිල්ම් එක වෙනස් වෙන්නේ නැහැ. එච්චර නැහැ. ඉතින් මේක තේරුම් ගත්තට පස්සේ යදින්න, අයදින්න, තමන්ට තමන්ගේ ජීවිතේ කාටවත් බාර දෙන්න දෙයක් නැහැ. ඔක පිළිගත්තට පස්සේ සැනසීම ජීවත් වෙන එක විතරයි තියෙන්නේ. මිනිස්සු අහනවා අපේ ඔබ වහන්සේලාට දෙවියන්ගේ කිසිම දෙයක් ඕනේ නැද්ද? මොනක් එහෙම බලන්නත් එපා. ඒ කියන්නේ නිදුක් නිරෝගීකම ඕනෙම නැහැ. තියෙන එක හොදටම ඇති. එතකොට විභාග පාස් එක කියලාවත් ඔහෙත්ම එපා. මොකද සතුට තමන්ගාව තියෙනවා මොකද අමුතේ ලෝකයේ සතුට කිසිම බලාපොරොත්තුවක් දෙන කිසිම දෙයක් නෑ.
ඒ කියන්නේ දේශපාලඥයෙකුට ඡන්ද දෙන්නේ නැද්ද? බලාපොරොත්තු නොදී හිටියොත් විතරක් දෙනවා. දුන්නොත් දෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට ලෝකේ ජීවත් වෙන්න. ඒ තමයි මේ ධර්ම ඉගෙන ගන්න නැත්තම් මේ වචන ටික කටපාඩම් කරගත්තා. මේක තේරුම් අරගෙන වැඩක් නැහැ. ඔබ මේක උගන්වනවා ඔබ තුළ ඒ ධර්ම තේරීම තුළ සැනසීමක් ඕනේ. hina වෙලා ඉන්න ඕනේ. සතුටේ කියන එතකොට තමයි මේ ධර්ම තව කෙනෙක් සම්ප්‍රේෂණය වෙන්නේ. ඔබ මේක ඉගෙන ගන්න එක හොඳයි. ඒක නරක දෙයක් නෙවෙයි. හැබැයි ඉගෙනගෙන අර පුංචි කාලේ ඉගෙන ගත්ත භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ආර්ථික විද්‍යාව, ඒ වගේ සිංහල සාහිත්‍ය, ඔය වගේ තවත් විෂයක් විතරයි නේද? ඇති වැඩක්. ඒකද දහම් පාසලේ අපි දන්න මේක තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දහම් පාසලේ අපි දහම් තියෙනවා. නමුත් ඒක තවත් සබ්ජෙක්ට් එකක් විතරයි. හැබැයි මම සබ්ජෙක්ට් එකක් උගන්වන්නේ නැහැ. මම මේක මාධ්‍යයක් විතරයි මම කියන්නේ මොකක්ද කියා දෙන්න දෙයක් නැහැ. නිසා මම කියනවා කියන්නේ මේක ඔබලාගේ ජීවිතේ කියවා ගන්න කියලා දෙයක්. ජීවිතේ කියවා ගන්න කියන්නේ. මේකේ තමන්ගේ මනස කියවා ගන්න. මේකේ තමන්ගේ සැනසීම වැඩි කරගන්න. මේකේ නවදාන හැම මොහොතක් තුළම බුදුන් පුදන්න. මේ ලෝකේ කවුරුන් කියාගෙන යනවා මෙන්න මෙහෙම කතාවක්. පින් කළා විතරයි පින් කරගන්න. ඒ පැත්තේ වූ අනිත් පැත්තේ කියාගෙන යනවා පව කරගන්න. ඒක ලෝකයේ කියනවා. ඒ කියන්නේ නිරෝගීව ඉන්න කියලා අපිට කවුරුහරි කියනවා. අනිත් පැත්තේ වූ ලෝකයේ කියනවා ලෙඩ වෙනවා. ඒතර මිනිසුන්ට පින එකයි. පින අපිට ඕන. පින තියෙන නිසා තමයි අපිට මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබුණේ. පින තියෙන නිසා තමයි මේ වගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ. පින තියෙන නිසා තමයි මේ වගේ ධර්මයක් තේරුම් ගන්න ලැබෙන්නේ. පින තියෙන නිසා තමයි අපේ කරන ජීවිතයක් ලැබෙන්නේ. අපිට පිනේ දායාද. නමුත් පිනේ නිවන් දකින්න බැහැ. මොකද කියන්නේ? පිනේ නිවන් දකින්න. පින එපා කියලා පින ඕන. පින තියෙන නිසා තමයි නිදහසේ කන්න බොන්න ටික හරි ලැබෙන්නේ. නිදහසේ යමක් හිතන්න තේරුම් ගන්න ලැබෙන්නේ. අඳුමක් බලන්න ලැබෙන්නේ. පිනේ නිසා මොනසෙක් කරන්නේ. පිනේ නිවන් දකින්නයි කිව්වොත් ඒක බොරුවක්. එහෙම කියනවා මේ ලෝකේ රාත්‍රියේ මිනිසුන්ගේ හදවත් වල ඉන්න සාමාන්‍යසර කියනවා පින් කරගන්න පිනේ අඩුවන්න සම්පූර්ණ වල නිවන නැති කියලා. ඒක වැරදි. පිනේ අඩුවක් නිසා නෙවෙයි නිවන නැත්තේ. පින හොඳටම තියෙනවා මේක අහගන්න. පින හොඳටම තියෙනවා මේක ඇහෙන්න. හැබැයි උත්සාහය විදිහට නිසා තමයි නිවන දකින්නේ. මාර්ග දෙක දාන්න උත්සාහය විදිහට නැත. උත්සාහය විදිහට කියන පින් ලැබෙන දෙයක් නෙවෙයි. හිතලා කල්පනා කරලා ලබා ගන්න. එක වෙලාවක බුදුහාමුදුරුවෝ ගෞතම සිද්ධාර්ථ බෝධිසත්වෝ හොඳටම ලෙඩ වෙලා වැටිලා නැති බංගස්ථාන වෙලා ඉන්නේ. එතකොට එනවා මාරය. කවුද එන්නේ? මාරය ඇවිල්ලා ළඟට කියනවා අපරාධෙකින් කිහිමල් කරන්න ඇවිල්ලා ලෙඩ වෙලා බකුටු වෙලා දිරල ගිහිල්ලා හඬරලක් වගේ උතන. රාජ්‍ය තියෙනවා. ඒකට ගිහිලා රජකම් කරලා දානම පින්දහම් කරගන්න. එහෙම මාරේ. ඒකට ගිහිලා ඔබ දානම පින්දහම් කරගෙන ජීවත් වෙන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ මාරේ කියන්නේ හොඳ කතාවක්ද නරක කතාවක්ද? ඈ? හොඳ කතාවක්. පව කරන්න කියන්නේ මොකද කියන්නේ? පින් කරන්න කියලා. ඒ මාරේ කියන්නේ මේ කියන්නේ බුද්ධිමත් කතාවක්. අපරාධ විතර දින වෙලා පණ්ඩරල් වෙලා මේ ඉන්නේ. ඔය ගිහිල්ලා හොඳට කාල් බීලා අනිත් අයට දානවා. ඉතින් දුප්පත් අය මොසත් කරලා අර බුද්දිස්ට් එකේ වගේ පින් කරගන්න. ඒ වගේ දුප්පත් අය ඉතින් මොකටද මේක දුක් විඳින්නේ? ඒක ඔබට තරන්න බොහොමද පින් කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඔබ රජකම් දීවරේ. ඒකට කවුරුත් මේ අතපත දාන්නේ නැහැ. ගියපු ගමන් ලැබෙනවා. සුද්ධෝදන රජතුමා ගියපු ගමන් දෙන්නේ. හරිද? මට තෝරේ පිටින් වැඩක් නෑ. මැරිලා ගියා පිනෙන් නම් මට තාම වැඩක් නෑ. මේ දින පිට හොඳට බැරි.
මම මේක හොයාගෙන නිසා පස බලන්නේ මොකද මේ සුත්ත නිපාතේදී ප්‍රධාන සූත්‍රය. පදංගිරිය වටින අවස්ථාවේදී මාරයයිල පින් කරන්න කියලා දැන් ඉන්නේ බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප. ඒ කියන්නේ කවුරුහරි නිවන් දකින්න පින් කරගෙන යන්නේ කිව්වොත් ඒ අනිත් මාරය. ඒක කියන්නේ නමුචි කියන මාරයා. මොකද දැන් ඉතින් සමහර කිහි නම් තියෙන සාමාන්‍ය හන්දල් නම් තියෙන මාරයෙක් නමුචිනේ විතරක් වෙනස් වෙනවා. දන් දෙන්න කිව්වට කවන්නේ සිල් රකින්න කිව්වට කවන්නේ හැබැයි ඒකේ නිවන් දකින්න කිව්වොත් කී හිතාගන්න මාර්ගය තමයි වෙන්නේ. දන් දීලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා ගහනවා. මාර්ගය. මවණන් කන්නේ නැහැ දීපන්. ඉන්නේ නැහැ අදලා දීපන්. එච්චරයි. හැබැයි ඒක මොනවාට නිවන් හම්බ වෙන්නේ. එහෙනම් අපි රොඩාට යනෝනේ ගෙදර ගිහින් නිවන් දකින්න පින් කරගන්න. මොදිසත්වය ගියේ නෑ. එදිම ප්‍රතිසේප කරා බුදුහාමුදුරුවෝ පිණින් කොහෙද නෑ. හදාගන්නේ දෙනවා නෑ. ඉතින් ඔයාලා මේවට මේ ශාලාවල ඉන්න බණ කියලා පින් කරගෙන ඉඳන් ඉන්නකො තහන්න. අන්න අර වගේ කෙනෙක් මෙහෙම කියලා ගියා. එළිය මගේ නම කියලා කියන්නේ. එතකොට හරි. මොකද කියන්නේ? එහෙම කිව්වා. පිණින් ඉඳන් ගන්න බෑ. ඉස්සෙල්ලා සූත්‍රය කියන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන් මට ලුණු නැතුවත් වෙනවා. ඊට පස්සේ සුත්ත නිපාතේ පොතක් වෙනවල උස්සගෙන ගෙනලා පින්න පදම් මොකද සූත්‍රය. ඔබ වහන්සේ නමුචි කියන මාර්ගයේ අවතාරය. එයාසින් පස්සේ කියන්නේ නැහැ. එතනින් ඉඳලා. මොකද මාර්ගයක් කියන හඳුනාගත්තොත් නැවත එන්නේ. මාර්ගය වෙනවද කියන නියම ක්‍රමය ඒක තමයි. මොකද්ද? දැන් බුදුහාමුදුරුවෝ උගන් මහරහතන් වහන්සේට මාර ආවේශය වෙනවා. උඹ ආවක් කියන දැනගත්තම මෙතන යන්න. දැනගන්න බැරි වුණොත් යට. දැනගන්න බැරි හැමකෙනාම මාරේ ග්‍රහණයට සංසාර ප්‍රවාහයට යනවා. එතකොට මාර කතා කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා විතරයි. ඒක විවේචනය කරනවා විතරයි. විවේචනය කරන ගමන් කතාව වෙනස් කරනවා. දැන් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා තියෙන්නේ ඌ උගන්කාරී එකකින් එනවා. එනකොට විවේචනය කරනවා. ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒකෙන් අයින් වෙන්නේ නැහැ. හොඳට බලන්න ත්‍රිපිටකයේ අර්ථය දෙන්න. ඒ වගේ දැන් ඉන්න මාර්ග නම් කියන ඉන්නවා. එක එක වර්ගයේ ඩයල් ඉන්නවා. එක එක නම් එක සිංහල නම් තියෙන මාර්ගය ඉන්නවා. පැවිදි නම් තියෙන මාර්ගය ඉන්නවා. ඒක එක මාර්ගය. එතකොට ඒ මාර්ගාක්ෂික කතාව කියන්නේ ඒක පිළිගන්නවා විතරයි. ඒක ප්‍රතික්ෂේප කරන ගමන් කවුරු හරි යවිලා ඉනීට අනුලික අපල. ඒකට මේ මාර්ගය දැක්කොත් එහෙම අනේ මාර්ගය කියලා මට වගේ සාදු කියලා පිළිගන්නවා. නියම වැඩේ උන්ට මේකම දැල දිගට පෙලාගෙන යනවා. අයිත් තා අලුතෙන් එකක් හිතන්න දෙයක් නෑ මාර්ගයට. ඒක හොඳටම ඇටින් ටික අල්ලගන්න. සමහර මෙහෙමත් මාර්ගය මුලින් එනවා නිවන් දකින්න කියලා. ඒ කියන්නේ මේ සතුටානේ නිවන් දකින්න. වැඩි දුරක් නෙවෙයි. ඊට පස්සේ අයින් පින් කරගන්න. එන්නම තයි මොදේ. එතකොට මේ මාර්ගය අඳුරගන්න ටිකක් අමාරුයි. ඒක මුලින් එහම කියනවා. ඊට පස්සේ ටික කාලෙකින් කියනවා මත දැන් මේ කාලේ අමාරු මේ කාලේ බෑ. දැන් පින් කරගෙන යන්න පින්වාදී. අසුරව වැඩි, ප්‍රේතය වැඩි, යස්සය වැඩි. බැහැ හැම දෙයකටම අමාරු කියන කාටවත් නැහැ කියලා. එතකොට ඒ තාන මාරාවේශය සිද්ධ වෙනවා. දැන් අපි කිව්වත් එහෙම හිතන්න. දැන් අපි කවදාහරි පිනවදී නිවන් දකින්න කියලා හිතන මාරාවේශය. එහෙම හිතන්න ඒක පිළිගන්න එපා. ඒ කියන්නේ නිවාද පදංගිකේ සූත්‍රය බලන්න. බුද්ධ වචනේ ඒක තමයි. හැබැයි අපි කොහොමද දෙන්නත් කියලා උඩ දීපන්. ඒ නිවන් දකින්න එක දෙන්න අපේ ජීවත් වෙන්න. නිවන් දකින්න කියන වචනේ දාගෙන එකට දෙන්න කෙනෙක් දාගෙන දෙන්නේ බඩගින්නට කන්න. ගියක් හදලා දෙන්නේ තෙමනවට සීතලට ඉන්න. ඒක කපන්නේ. අදුමත් දෙන්නේ පිළිවහන. ඒක පස්සේ නෑ. වාහනයක් දෙන්නේ ගමන් කරා. ඒක පස්සෙකුත් නෑ. හැබැයි ඔක්කොම නිවන් දකින්න එක කොහොමද? ඒක පිළිගන්න. මොකද මේකෙන් තමයි දෙන්නේ
එතකොට මොකද වෙන්නේ? එතකොට නිවන් දකින්න උත්සාහ කරේ නැතිලා ලෝභකමින් පාරේ අල්ලගෙන හිටියොත් එපා නැති බව ගන්නවා. නිසා දෙන්නයි සතරසේ ජීවත් වෙන්නේ. ඒ ඉතුරු කාලය. හැබැයි නිවන් දකින්නේ ඒකෙන් බලාපොරොත්තු වෙනවා. හරි. ඒවත් ඒක. එතකොට මේ විශ්වයේ මොන ස්වභාවයක් ඊළඟට තමයි අපිට සුද්ධාර්ථ තථාගතයන් වහන්සේ දකින්න මේ රූප ශක්තිය නටයි මේ රූප ශක්තිය 9 10 කියන තැන මේ ශරීරයේ දැන් මෙතන 8ක් තියෙනවා අපි මේකට 8ක් තියෙනකොට සුද්ධාර්ථ සුද්ධ කියන වචනේ තේරුම තමයි පිරිසුදුයි කියන එක. ආල් පිරිසුදු කැඩිලා බිඳලා නැහැ. අෂ්ටකය කියලා කියන්නේ 8යි. අෂ්ටකය. සුද්ධාර්ථ කියන්නේ අති පිරිසිදු ධර්මතා 8ක් එක්තැන් වෙච්ච තැන. මොකද සුද්ධාෂ්ටකය කියලා කියන්නේ අති පාරිශුද්ධ ධර්මතා 8ක් එකතැන ඉන්න තැන. ඒකේ අවශ්‍ය කියන චිත්තක්ෂණ 10යි. හරි. එතන මේක ඒක හරියට කාටවත් තේරුම් නැත්නම් අර DVD එක බලන්න ඒක බලනකොට එකපාරක් බලනකොට තේරෙනවා. හරි. දැන් පිටුනේ දැන් අපි ගත්තොත් ඇහැ. මොකද්ද? ඇහැ කියන්නේ භෞතික ස්වභාවය, රූප ස්වභාවය. ඒක සුද්ධාෂ්ටක වලින් තමයි හැදෙන්නේ. ඒක හැදලා තියෙන්නේ සුද්ධාෂ්ටක වලින්. තථාගතයන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මෙන්න මේකේ තියෙනවා මෙන්න මෙහෙම ස්වභාවයක්. ඒ කියන්නේ මුල් පියාලා දෙකට කැපුම තියෙන අන්නේ වගේ. හරිද? අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවලු. ඒ වගේ ඒ ස්වභාවය තුළ මෙහෙම බලුවා. එතන තියෙනවලු 8 ගොඩවල් මෙතන තියෙන 10 ගොඩවල්. කී ගොඩවල්ද? 10. ශක්තිය 10ක් එකිනෙකට වෙනස් ධර්මතා 10ක් මෙතන තියෙනවා. හරි. එතකොට 8 ගොඩක් තියෙන එක අෂ්ටකයක්. 10 ගොඩක් තියෙන එකට කියන්නේ දසක. 10ට පාලියෙන් කියන්නේ දසක. එතකොට පිටකනේ මේ 8ක් තියෙන එක කියන්නේ සුද්ධාස්ත්‍රයේ කවදාවත් විෂදාතයේ රූප ධර්මතා 7ක් තියෙන තැනක් හමු වෙන්නේ නැහැ. අඩුම තැන තමයි කියන්නේ එකිනෙකට වෙනස් ශක්තිය 8ක්වත් තියෙනවනේ ඒ ශක්තිය බලන්න. ඒ මිශ්‍රණය බලන්න. එතනින් ගියාට පස්සේ 9ක් 10ක් තියෙන 11 12 තියෙනවා හමු වෙනවා. හැබැයි 7ක් තියෙනකක් කිසි දිනක හමු වෙන්නේ නැහැ. කිසි දිනක හමු වෙන්නේ. දැන් අපි අද හිත පැත්තේ කියන්නේ. හිත පැත්තේ හිත කියන එකයි තව 4යි 5යි ශක්තියදා 5යි. ඒ කියන්නේ සත්‍යදා වාක්‍යක හිතක් උපදින්නේ තව අවම 3ක් තියෙනවා. කීයක් දෙනවද? 3 අපි එකෙන් හෙට උගන්වනවා. එතන අද දෙන්නත් උගන්වන්නේ අඩුම ඕනම ශක්ති පුඤ්ජයක් පවතින. ශක්ති ස්වභාවයක් පවතින. එකිනෙකට වෙන ධර්මතා 8ක් තියෙනවා. 7කින් පවතින එකක් නෑ. එතන පිළිතුරු තථාගතයන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙතන තියෙන ශක්තිය එකිනෙකට වෙනස් ස්වභාව ලක්ෂණ 10ක්. අපි මේවා හඳුනගන්නේ ලක්ෂණ. අපි දැන් මෙතන ඔක්කොම ඉන්නේ මිනිස් ප්‍රජාව. මිනිස්සු නෙවෙයි යකුණ වේ නේද? කෙවලලා වැටෙනවනේ. එතන ඔයගොල්ලෝ අපිට අඳුරගන්න. අඳුරගන්න මොකද්ද? ලක්ෂණය තමයි වෙනස් කරලා. මොකද්ද? ලක්ෂණය. මෙයා මෙහෙමයි. මෙයා දන් දෙන කෙනෙක්, මෙයා දන් දෙන කෙනෙක්, මෙයා කොණ්ඩේ සුදු කෙනෙක්, මෙයා කොණ්ඩේ කළු කෙනෙක්, මෙයාගේ ඇස් දෙක පාට කෙනෙක් කොහොම මොකක්ද ලක්ෂණයකින් තමයි වෙනස් කරන්නේ. එකම කුලකය. හැබැයි ලක්ෂණ වෙනස්. නේ? එක්ක අත කොට කෙනෙක්. එක්ක ඒ වගේ තමයි. එතකොට මොකද වෙන්නේ? එක්ක පච්චයක් ගහලා තියෙනවා තමයි. ඒක මොකක්ද වෙනස් ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි. ඒ වගේ තමයි. මෙතනදී මේ ලක්ෂණය තමයි මේ ශක්තිය වෙන කරගන්නේ. දැන් තද පඨවි ධාතුවේ ලක්ෂණය තමයි තද ගතිය. වායු ධාතුවේ ලක්ෂණය තමයි හමන කුම්බන ගතිය. එතකොට මේ තේජෝ ධාතුවේ ලක්ෂණය තමයි මොකක්ද? උණුසුම් සීතල ගතිය. උණුසුමත් සීතලත් දෙකම තේජෝ ධාතුව තමයි. පාට කියන්නේ ලක්ෂණ. සුවඳ කියන්නේ ලක්ෂණ. ඒ ස්වභාවයේ ලක්ෂණය තමයි සුවඳ.
ලක්ෂණ 8ක් මෙතන තියෙනවා. මොකද පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාගේ ධර්මතා 8ක් තියෙනවා. ඊට අමතරව තථාගතයන් වහන්සේ දකිනවා මෙතන තියෙන තවත් අමුතුම ලක්ෂණයක්. ඒකට එතන තියෙන ඔපය. මොකද්ද තියෙන්නේ? ඔපයක්. දැන් ඔපයක් කියලා ගත්තම මේ දැන් මේක ගත්තම මේ වැටෙන ඡායාව. ඒක කණ්ණාඩියේ තියෙන ගුණයක් තමයි ඔපය. ඔපය කියලා කියන්නේ කණ්ණාඩියට පුළුවන් අපේම එකක් නැවත පරාවර්තනය කරලා වෙන්න. මේ ඕනම ඡායාව ගන්න. ඒ වගේ තමයි මෙන්න මෙහෙම ඒ කණ්ණාඩියේ තියෙන ස්වභාවය එහෙම ශක්තිය මෙන්න මේ කුංචි ස්වභාවය මුලියම දෙකට තර ප්‍රභාවයක් වෙනවා. ඒක විදුහාමුදුරේ භාෂාවෙන් කියන්නේ ප්‍රසාද කියනවා. මොකද්ද? ඔපේට පාලියෙන් කියන්නේ ප්‍රසාදය. හරිද? එතකොට ඒක තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න විතරයි නෑ. එතකොට මෙතන තියෙන ප්‍රසාදමය ස්වභාවය. ඒ ප්‍රසාදයේ තියෙන්නේ ඇහි. කොහෙද තියෙන්නේ? ඒක ඇහි තියෙන ඔපයක්. මෙන්න මේ හැමතැනම ඇහි නෑ. මෙන්න මේ වගේ කුංචි තරම් විතරයි ඒක තියෙන්නේ. ඇහැට පාලියෙන් කියන්නේ මොකද්ද? චක්ක. එතකොට ඒකට කියනවා පාලි භාෂාවෙන් ඒ ස්වභාව ලක්ෂණේ නමක් දෙනවා. සම්මුතියක් නිර්මාණය කරන මොකද්ද? චක්කු ප්‍රසාද. මොකක්ද? මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ උරුමය. ඒ කියන්නේ තමන්ගේ උත්සාහය මහන්සිය උපයාගත්ත දෙයක්. එතකොට චක්කු බුදු තථාගතයන් වහන්සේ දක්වන දැන් මේ සුද්දාස්තකයේ මේකේ 9යි. මෙන්න මේ ප්‍රසාදයක් තිබුණොත් අනිවාර්යෙන් තවත් වෙනස් ස්වභාවයක් තියෙන මේ ප්‍රසාදයේ ප්‍රයත්න සඳහා මොකක්ද කියනවා ජීවිත රූපය කියලා. නමක් දෙනවා මොකද්ද? ජීවිත. ඒක කර්ම ස්වභාවයක්. එකක් පස්සේ ඉස්සරහට විස්තර කරනවා. දීර්ඝ විස්තරයක්. ජීවිත රූපය. එතකොට චක්කු ප්‍රසාදයක් මොනවා හරි ප්‍රසාදයක් තිබුණොත් ඒ ප්‍රසාදය කියන්නේ කර්මදායක. ඔන්න ඔක තමයි බුදුහාමුදුරු කියන්නේ ඇහැ කියන්නේ පුරාණ කර්මයක්. අපිට මේ වර්තමානයේ පවතින ඇහැ මොකද්ද? පෙර කර්මය නිසා හදාගත්තා. ඒතර ඇහැ කියලා කියන්නේ මේ මස්ගුලියට නෙවෙයි. ඇහැ කියලා කියන්නේ මස්ගුලියට නෙවෙයි. ඇහැ කියලා කියන්නේ වර්ණ ඡායාව වටම ගන්න පුළුවන් එකක්. දැන් අපි අර අන්ධයන්ට පේන්නේ නැහැ. උපදී මන්ද මිනිස්සු ඉන්නේ. ඒ කෙනෙක් උපදී මන්දයි කියලා කියන්නේ මොකද වෙන්නේ? එයා ඇහැට උන අවශ්‍ය කර්මය සකස් කරගෙන නැහැ. ඒ කියන්නේ යාගේ ඇහි සුද්ධාෂ්ටක තියෙනවා. හැබැයි ප්‍රසාදයයි ජීවිත රූපයයි ඒ කියන්නේ මෙන්න මේ ස්වභාව රූපයල දෙකට කපුණු තරම් ඒ ස්වභාව ලක්ෂණේ නැහැ. දැන් බැරි වෙලාවත් උපදීම කෙනෙක් අර්ථ වෙනවා ඇහි මේ හරිය ආබාධය. මේක තියෙනවා. කණ්ණාඩිය තියෙනවා. හැබැයි කණ්ණාඩිය මත ආලෝකය වැටෙන්නේ. එතකොට අන්න ඒක පුළුවන්. අක්ෂි වෛද්‍ය කෙනෙක්ට මොකද වෙන්නේ? යම් සල්ල කර්මයක් කළා බලන්න. හැබැයි මෙතෙන්ට අත ගහන්නේ. ඒක ලැබෙනවා. එයාට කර්මානුරූප ලැබෙනවා. සමහර වෙලාවට එයාට මෙන්න මේ කාලේට විතරක් ඇහැ නැහැ. කර්මයේ තීරණය කරලා දෙන මේ කාලෙට නෑ මේ කාලෙට ලැබෙනවා කියලා. එතකොට ඒක හැදෙන්න පුළුවන්. කර්ම ස්වභාවයක්. මොකද මේ ප්‍රසාදය කියන්නේ නියතයක් නෙවෙයි. හැම වර්තමාන ස්වභාවයකම උපදින නිරුද්ධ වෙන ස්වභාවයක්. එහෙම වුණොත් ඒක ලැබෙන්න පුළුවන්. එහෙම මුළු ජීවිත කාලෙම නැත්තම් උපත්තියට මරණය දක්වා කිසිම දිනක මොකද වෙන්නේ? වර්ණ දාපු දකින්න. ඒ කියන්නේ ඒ මරණය දකින්නේ. කිසිම වෛද්‍යවරයෙක් කිසිම අවසි සල්ල කර්මයකින් කිසිම හැක් බද්ධ කිරීම තුළින් කිසිම දෙයක් කරන්න බෑ. ඇහි බද්ධ කිරීම කරන්න පුළුවන් මේ ලෙන්ස් වලට විතරයි. මෙතෙන්ට මොකක් කරන්න ආන්නේ? උදාහරණ වලට ඔබ ડોක්ටර් කෙනෙක්ද? එහෙම කියන්නේ. ඔව් මම ડોක්ටර් තමයි. මම ඕන අපියෝගයක් කරලා ලෝකේ කරන්න බෑ කියලා. එතකොට මුතර විද්‍යාවක් වෙන්නනවා. ඒගොල්ලෝ හරි ලස්සනට වෙන්නනවා. මේ ඇහි හරියටම මෙන්න මේ හැඩේ තුන මම සාමාන්‍ය පන්තිම උපකරණ දාලා ප්‍රොජෙක්ට් එකක වෙන්නනවා. නමුත් ඔබට ගියාම මේ DVD එකේ ඡායාරූප දාලා ඇති වෙන්නවා. ඇහි මෙන්න මේ ස්වභාවය හරියටම අනිත් තැන් වලට වඩා වෙනස් කියලා. මෙතන තියෙනවා කියනවා ලේයර්ස් ගණනාව. ඒක ලේයර්ස් වෙනවා. ඒකත් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. මෙතන මේ සුද්දාස්තික ස්තර එකිනෙකට වෙනස්. එතකොට වෙනත් වෙන හිතාගෙන පුළුවන් වෙනකොට කෙනෙක්ට
ඒ කියන්නේ මීට අවුරුදු 2600 කලින් හිටපු මේ මිනිස්සයාට තිබිච්ච ඥානය හිතාගන්න මිනිස්සෙට පුළුවන්. ඒ කියන්නේ දැන් මේ අපි මෙතන ඉන්න මිනිස්සුන්ට එක එක ඩායට එක එක විදිහට හිතන්න පුළුවන්. මිනිස්සුනේ සමහර අයට හිතන්න පුළුවන් ඉතින් විශාල පුළුල් ලෙස. ඒ තියෙන අතරින් තේරුම් ගන්න මේ ස්වභාව ධර්ම කොච්චර කියවලා තියෙනවා නම් බුදුසිතකින් කියන එක. ඒකයි කාටවත් හිතන්නවත් නැහැ. හිතන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සු අතරත් ඉන්න කෙනෙකුට වෙනස්ව හිතන්න පළල කල්පනා කරන්න පුළුවන් පළල ඥාන තියෙන අය. ඒ අතරින් සර්වඥයන් වහන්සේ අග්‍ර වෙනවා. මොකද අවුරුදු 2600 කලින් කිසිම උපකරණයක් නැතුව කිසිම විද්‍යාගාරයක් කිසිම ලැබ් එකක් නැතුව හැඩේ පාඩයි ඔක්කොම කියලා තියෙනවා. ඒක ලේයර්ස් ගැන අද මේවත් කියලා දෙන්නේ මෙහෙම කෙනෙකුට සියුම් ස්වභාවයක් පාතිනවා. ඒතර අද විද්‍යාවෙන් මේකද ලොකු කරලා බලන්න පුළුවන් උපකරණ තියෙනවා. හරියටම බලුවට පස්සේ මොකද තියෙන්නේ? මෙන්න මෙතන හරියටම මුල් පියල්ල දෙකට ගමු හැඩේමයි තියෙන්නේ. ඒක ඇහැකාර අපි උගන්වනවා ගත්තට පස්සේ මෙන්න මෙහෙම ගෙනල්ලා මෙන්න මෙහෙම කරලා මොකද කරන්නේ නවලන්නේ අන්නේ ඇදලා තියෙන්නේ. මට චිත්‍රා දින්න හරියට පුළුවන්. එතන ඒක තේරුම් ගන්න මෙන්න මෙහෙම වෙනවා. නවල. එතෙන් තමයි මේ ආලෝකය මේ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන මේක ස්වභාවයක් තියෙනවා. එතන එච්චර වගේ. එතකොට එතන තථාගතයන් වහන්සේ දැන් සුද්ධාෂ්ටකයට කියන තවත් නමක් තියෙනවා. ඒකට රූප කලාපයක් කියලා. මොන කලාපයක්ද? රූප කලාප. මේක සමානයි. අෂ්ට කලාපයක් කියලා කියනවා. මොන කලාපයක්ද? අෂ්ට කලාප. කලාප. හරිද? එතන මෙතෙන්ට කියනවා ධර්මතා 10ක් තියෙන නිසා මොකද්ද? දසක කලාප. මොන කලාපද? දසක කලාප. දැන් අපි ගත්තා මේ නිත්‍යයක් කියන්නේ සුද්ධාෂ්ටක. මහ පොළොව කියන්නේ සුද්ධාෂ්ටක. නේ? නමුත් අපේ ඇහි මෙතන කියන්නේ සුද්ධාෂ්ටක ගොඩක් විතරක් නෙමෙයි. දසක කලාප. එතකොට මේ නිත්‍ය වලින් එතන වෙනස් වෙනවා. එතන නිත්‍ය වලට ඇස්ති. ඊළඟට තමයි ඇස. ඊළඟට තියෙනවා මොකද්ද? කන. අපි දැන් කරා යොමු කරා ගන්නවා නෙමෙයිවත් දානවා. දැන් මේ කන කියන්නේ සුද්ධාෂ්ටක. මේ කනේ දාන එකක් සුද්ධාෂ්ටක. ඒකට රාගය දීමුතු පැතින් කියන්න පුළුවන්. නමුත් ඔය තදගතියයි මුරුළු ගතියයි පාඩලෙකුයි විතරයි. ඒ කාඩහරි රත්තරන් එක නැත්තම් මොකක් හරි මේ කල්පුංච නැත්තම් හරි දාලා රවුම් කරලා ගැට ගහගෙන යන මේක ප්‍රශ්නයක් නෑ උලක් නෑ. ඒ ප්‍රශ්නයක් නෑ. ඔන්නයි රත්තරන් පාඩි කරලා යන්න මොනවාද? දුක් එක්කම මේවා දැනගත්තම ලෝකෙ දුක් වෙන කිසි වැඩක්. හරි. දැන් තථාගතයන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ කණේ තියෙනවා ධර්මතා 10ක් පිටු කරලා. හරි. ඒක පෙන්නන්නේ මෙතන අපේ කනසි කණේ මෙන්න සිදුර තියෙනවා. ඒක ඉල්ල ගහන්න පුළුවන් යන්නේ පොඩි යන්නේ. ඒක හැමෝම මෙන්න මෙහෙම තියෙනවා. කැරක් කැරක් කර සම්පිලාකාරය කියනම තියෙනවා. තථාගතයන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙතන. මුද්දක් තියෙනවා. ඒ රෙඩි ක්‍රීම් එකක් තියෙනවා. මුද්දකට සටහන් වගේ තැනක් තියෙනවා. පාසාව. කාලේ මුද්දක් ගේව නැත්තම් උදාහරණයක්. අන්න එතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මෙතන තියෙනවලු ධර්මතා 10ක්. ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙමයි ගොඩාක් විස්තර කරන්න නම් මේ පොතේ නා ලියලා තියෙනවා. ඒක දිනුම මෙන්න කෙඳි කෙඳි වගේ එකක්. එන කියනවා ඒ පාඩේ කියන තඹවල් වල පාඩ. ඒ ලොකු තඹ පාඩ. අන්නේ ඒ ස්වභාවය තුළ තථාගතයන් වහන්සේ දැක්කේ කියනවා ශක්ති 10ක් තියෙන 10 වලට තියෙනවා. ඒ කියන්නේ සුද්ධාෂ්ටක තියෙනවා. විතරක් තියෙන උපය ප්‍රසාදයක් මොකක්ද තියෙන්නේ? ප්‍රසාදය. දැන් මේ ලෝකේ කන්නාඩි වර්ග තියෙන උත්තල අවතල වාහන වලට හයි ගන්නේම ගෙවල් වල බලනවා පොස්වල දාය
කියන්නේ ඒක කියන පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වගේම ඇහි තියෙන ප්‍රසාදය නෙවෙයි මෙතන තියෙන්නේ. එහෙනම් කනත් ඇහැක් වෙනවනේ. අනුත් දෙපාරක් වෙනවාට පාටක්. මෙතන වෙනස් වූ කණ්ණාඩි ස්වභාවයක් තියෙනවා. එතකොට ඒකට පාලියෙන් කියන ප්‍රසාදය කියන කනට පාලියෙන් කියන මොකද්ද? සෝත. හරි. සෝත ප්‍රසාද. ඒකත් කර්මයෙන් ලැබෙන දායාදයක්. එතන තථාගතයන් වහන්සේ තවත් රූපමය වෙනස් ශක්තියක් තියෙන මෙහි පාලනය සඳහා. ඒකට කියන්නේ ජීවිත. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන හැකියන්නේ කන කියන්නේ ප්‍රාණ. කන කියන්නේ මොකද්ද? ප්‍රාණ. හරි. එතකොට මේ කනේ කරන්නේ මේ වගේ තැනක තමයි කියන්නේ. ඒක තමයි අද නූතන විද්‍යාවේ හරියට පෙන්නනවා. මෙන්න මේවා කම්බාලේ පාට හරියට තියෙනකොට තිබුණා ඒක පිටුර පෙන්වන්න තිබු සමහරයි විද්‍යාලයන් දැකලා ඇති. මෙන්න මෙතන මෙහෙම තියෙන්නේ. මුසාරාපයන් වහන්සේ මීට අවුරුදු 2600කට කලින් මොකද වෙන්නේ? ඔබ තියෙන්නේ. ඊට පස්සේ කියනවා කට්ටිය මේ අභිධර්මයේ බුද්ධ දේශනාවක් නෙවෙයි කියලා. ඊට පස්සේ නේද බුද්ධ දේශනාව නෙවෙයි කවුරු හරි මේක ලියලා තියෙන්නේ. එහෙනම් ඒ ලියපු කෙනා මාරම ඩයර්. අයි මේ අද විද්‍යාවෙන් පෙන්වන උපකරණ ලොකු මහා පරිසර කරලා කියපු දේවල් ඒ විදිහට අනින් කියලා ලියපු එක. එතකොට මොකද වෙන්නේ? උගාගේ ස්පෙෂල් බ්‍රේන් එක. මේ කට්ටිය කියනවා ඒවා. එතකොට අපි දන්නවා අපි ওই දෙකක් තමයි ඉගෙනගෙන තියෙන්නේ. බුදුදහම ඉගෙනගෙන තියෙනවා විද්‍යාව සම්ප්‍රාප්ත ප්‍රමාණයක් ඉගෙනගෙන තියෙනවා. මේ කාලේ මොන හොයාගන්නද අපි දන්නේ නැහැ. එතකොට ඒ දෙක බැලුවට පස්සේ මේ කියවා ගැනීම එක එතකොට මොකද මේ කියපු කෙනා මාන කරා. එතකොට හොයාගන්න එතකොට කවුරු අධිරාජ්‍ය හොරට ලියන බුද්ධ දේශනාවක් කියලා ගහලා තිබුණා. උන් මාන යතවීමක් කරන්නේ. අයි මෙච්චර දෙයක් දැනගෙන වෙන කෙනෙක් කියලා අපිට ලියලා තියෙනවා. දැන් ඒ යුසර් නේම් එක හොයාගන්න වෙන කාර්යයක්. දරේ යතර මේ විචනය කරන එහෙම නෙවෙයි කියන අය අභිධර්මය එහෙම නෙවෙයි කියන අය බුදු දේශනා නෙවෙයි කියන අය ඇත්තටම මුණට මුණ යම්කි සංවාදයක් කරනවා යම්කි තර්කයක් කරනවා මේ ලෝකයේ තියෙන දැන් තියෙන ධර්ම ප්‍රවාහات අරගෙන මේ ඉගැන්වීම් පෙන්නුවොත් මේ කියන බුද්ධ වචන පෙන්නුවොත් ඔබට ඔහුට ඇත්තටම තරහ ගන්න විතර වෙන්න පුළුවන් වෙන කරන්න දෙයක් නැහැ ඒක ආයි වෙන ඔහු වික්ෂිප්තයි වික්ෂිප්ත වෙනවා කියන්නේ මෙච්චර ලස්සන කියන්නේ. එතකොට මේ ඔය ලංකාවේ දැනට කියන හැම කෙනෙක්ට මම කතා කරලා දෙනවා අපි කොහොම තන තන පාළුවේ වළම් බින්දින් එපා. අපි එකට කතා කරමු. එකට සංවාද කරමු. මේ තනියෙන් කතා කරනකොට මොකද මෙතෙන්දි පිළිගන්නවා. අනිත් ඉස්සරහට කියලා ජීවත් වෙන්න වෙනින්ද වෙන එකක් කියලා. ඒ සමහර අය කියනවා මට තනියෙන් හම්බුනා මම ඒගොල්ලොත් එක්ක එහෙම නඩුව කරන්න මම අහනවා මොන පදනවා මොන බේස් එකක් කරගෙන එහෙම කියන්නේ. මේ එතකොට අපි මෙන්න මේ කාරණාත් එක්ක එතකොට මේක මෙහෙම තමයි. එතකොට මේ උත්තරයි. ඊට පස්සේ එළියට ගිහලා ඒ තරහ කියනවා. එයාට මිනිස්සු ඉන්නවා ගොනුගා මොනවද ජඩන්නේ. උන් සාදු කියනවනේ. එතකොට මොකද වෙන්නේ? ඒ ගිහලා එතකොට පලියවන්න වැඩක් නැහැ. මම පොල්ලයක් දීලා කෙනෙකුගේ පාළුගේ වළංගු දිනකොට ඔය කියනවා අපි කියන කෙනෙක් කියන්නේ ඉන්නේ. කෙනෙක්වත් එන්නේ. එහෙම කෙනෙක් කවුරු ආවොත් ඊට පස්සේ දැන් ඒක අපේ පැවිද්ද බාලයි කියලා ඊට පස්සේ ඔන්න ඊට පස්සේ ඒක අල්ලගන්න. ඊට පස්සේ ගෑණි කරලා. දැන් ආපුදේ තරකේ ඒකට ගෑනම ගොට්ටෝ. අවශ්‍යතාවය යම් තරකයකට ඒක කළා ඒක පිළිගන්නවා පිළිගන්න බැරි නම් කරුණු සහිතව වෙන්නේ එතන ඉවරයි. දැන් අවශ්‍ය වටේ තියෙන වැඩක් නැහැ. ඒ මිනිස්සේ එයාලා අපි ලංකාවේ පාර්ලිමේන්තුව වගේ ඒගොල්ලෝ දන්නවා අධ්‍යයනයේ පාර්ලිමේන්තුව කවුරුහරි තර්කයක් ඉදිරි කරලා ඊට පස්සේ ඒකට තර්කයක් දුන්නා මොකද සෙම්බෝලස් ඊට පස්සේ ගහගන්න තර්කයක් නැහැ පදනමක් ඇයි අටපාස් නැති 96ක් කියනවලු ඔලෙවල් පාස් නැති පාර්ලිමේන්තුව අර තර්කයක් ඉදිරිපත් කරගන්න බැරි නම් පිළිගන්න ඔලෙවල් පාස් මේකලා ආවත් තමයි පාර්ලිමේන්තුව දැන් නම් තේරුම් ගන්න ඉතින් කවුරු හරි කෙනෙක් හොඳ බුද්ධිමත් තර්කයක් ඉදිරිපත් කරලා මොකද වෙන්නේ? ගොඩ. ඊට පස්සේ ඉන්නෝ PhD තියෙනවා. උනුත් ගොඩ ජොබ් ගන්න.
බලන්න එහෙම පාස් වෙච්ච නැති කෙනෙක් තර්කයක් මතර වෙන්නේ දැන් ඔය යම් කිසි දෙයක් ඉගෙන ගත්තට පස්සේ උඩ තේරෙනවා යම තර්කානුකූලව කතා කරනවා ඒක එහෙම නැත්නම් පිළිගන්න ඕනේ කියන්නේ. ඒ උනුත් ඊට පස්සේ මොකද කරන්නේ? මෙහෙම වාඩිලා බාර දෙනවා. දැන් ඔබ කියන්නේ යුද්ධයකට ඔබ කියන්නේ කියලා බාර දෙනවා පිටිපස්සේ කාට. අමුමයි. ඒ නිසා බොහොම ලස්සන ලංකාවක් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ආකාරයේ කාරණා ගත්තා මෙතනක් 10ක් තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්ට කියන්නේ මොනවද? මේක කඩේ තියෙන නිසා සෝත දසක කලාපය. මොන කලාපයද? සෝත දසක. එතකොට මතක තියාගන්න. කනක් කියන්නේ මේකක් තියෙනවා. සෝත දසක කලාපය තියෙනවා. නැත්තම් තියෙන්නේ මොකද්ද? කම්පෙත්ත. මේක නැතුවත් කන කියන මේ හැඩේ කියලා වැඩක් නැහැ. උපත්තියම කාට හරි සෝත දසක කලාවේ පිළිගිරියට කම්පෙත්ත නැත්නම් යන්නේ ඒකට කම්පෙති තියෙන්නේ. ඒවෙන් කරාබුද්දාව තියෙන්නේ. ඇහෙන්නේ. ඇයි යමෙක් සෝත දසක කලාවේ නැත්තම් ඔහුට වර්ණ ධාතුව උකහා ගන්න බැහැ. ඒ වර්ණ ශබ්ද ධාතුව ශබ්දයේ මත වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැතුණාට පස්සේ එතන සිත පහළවෙන්නේ අපි ඉස්සරහට කරගෙන. එතකොට යමෙක්ට සෝත දසක කලාවේ ලැබෙන්නේ ජීවිත රූපය කියන අනුභවයක් නිසා රූප ශක්තිය. ඒ රූප ශක්තිය ලැබෙන්නේ කර්ම ශක්තියක් නිසා. මොකද කර්මයට පුළුවන් රූප බිහි කරන්න. අපි ඒවත් ගන්න රූප බිහි කරන මාධ්‍යයන් කියන්නේ මාධ්‍ය හතරක් උගන්වනවා. ඒ කර්ම ශක්තිය එතන. එතකොට හැමතිස්සෙම මේ කලදයක් පිළිගන්න තියෙනවා මේ ජීවිතේ ආවස තියෙන කර්මානුරූප අවුරුදු 60ක්. හැබැයි සෝත දසක කලාපේ පිළිගන්න පුළුවන් ශක්තිය ජීවිතේ තියෙන අවුරුදු 30යි. අපිට අර පිළිගන්න වීරභාවයට පත් වෙනවා. එතකොට එතනින් එහාට ඒකට යා නෑ උපයල නෑ. කෙනෙක්ට තියෙන්නේ අවුරුදු 20යි. එතකොට 20 යාට යා මොකද වෙන්නේ? ඒ ශක්තිය රූප ශක්තිය මේ ජීවිත රූප කර්ම රූපේ ශක්තිය දෙන්නතර ප්‍රසාදයෙන් පිටට නෑ. ඒක ප්‍රසාදයෙන් පිටට. ඒතර යා නේද කෙනෙක් දෙන්න බෑ. නමුත් මෙන්න මේවා යා පවිහිරතා තිබුණා. ඉතින් මේවා ගිහිල්ලා මොනවා හරි පිළිල තිබුණොත් සාකලා කරනවා. අන්න ඒවට මොකක් හරි ප්‍රෙෂර් කරලා ගන්න එකක් දාලා හදලා දාන්න දියකලා දාන්න පුළුවන්. එහෙම දියකලා දාන්න දෙන්න. ඒක මොකද වෙන්නේ? ඒක මේ ලෝකේ ජීවත් නැතිදස කය භාවිතා කියන නිසා වෙච්ච දෙයක්. නැත්තම් අර මොනවා හරි අතුකට ගහලා මේ මොනවා හරි තියලා තියෙනවා ඒ පැන් පහට පුළුවන්. ඒතකොට නමුත් යම් කිසි ආකාරයේ ජීවිත රූපේ ප්‍රසාද රූප බිහි කරන්න නැත්තම් එයාට ශ්‍රවණය දෙන්නේ නැහැ. අර කණහන් එතන ඕනම වෙන උගුර කන්න ආස වලට ඒක ස්පෙෂලිස්ට්. ස්පෙෂලිස්ට් වල ඒගොල්ලෝ ඉගෙන ගන්න දේ කොච්චරයි කරන්න පුළුවන්. ජීවිත රූපයට අකදී යන ස්වභාව දාන්න දෙන්නේ. ඊට මේ වයසේම පිරෙනවා. එම්බල වේතන తీර මේ ප්‍රදේශයේ පිටු සිදුරාදී සෙම කරනවා මේ විදිහට කරගන්න පුළුවන්. ඒවා ඉගෙන ගැනීම තමයි වෛද්‍යවරයෙක් කියන්නේ. ඒතර නූතන විද්‍යාව ගත්තට පස්සේ මේක පෙන්වන. හැබැයි ඒගොල්ලෝ පෙන්වන්න බැරි දේවල් එකතු තියෙනවා. මොකද්ද? කර්ම ශක්තිය පෙන්වන්න බෑ. ඇයි ඒක අරූපයි. ඒකට රූපයක් බැරි වෙලාවක රූපයක් තුනක් අනුසයකට පොදු කරලා මොකක් හරි න්‍යායක් හදනවා. දැන් මේ රූප තියෙන ඔක්කොම කපලා විභේදනය කරලා කාච හොයලා විශාල කරලා ඒගොල්ලෝ හොයාගන්නවා. ඒක රූපනේ. ඒක වර්ණ ධාතුවක් කරලා අල්ලන්න පුළුවන්. මොකද මේවා තියෙන වර්ණ ධාතුවේ ප්‍රසාදවල තියෙන වර්ණ ධාතුව. එතකොට හැබැයි ඒක විහි වෙන්නේ අරූප ශක්තියක් කරනවා. අරූපේට රූපයක් නැහැ. එතකොට ඒක නෑ. ඒක හරි. ඊළඟ විද්‍යාවේ හැම නිගමනයක්ම දෙන්නේ භෞතික මුල් කරගෙන. දැන් නූතන විද්‍යාව ගත්තට පස්සේ හැම නිගමන ඒක භෞතික දේවල් හරහා පරීක්ෂණ සිද්ධ කරන්නේ. ඒවා හරහා තමයි ඒ නිගමන තමයි උන් අරූප ශක්තියට දෙන්නේ. එතකොට එහෙම දෙන්න ගියාම වැඩි ගෙඩි පිටින් වරදිනවා. මොකද ඒකට පිළිබඳව විශේෂ ඥාන තියෙනවා. චිත්තමය ඥාන වෙනවා. එහෙම කෙනෙක් තමයි සිත පිළිබඳව, කර්මය පිළිබඳව, ලෝක ස්වභාවය පිළිබඳව විග්‍රහ කරගන්න. එතකොට විද්‍යාව කියන්නේ හරි මොළද දෙයක්. ඒ මොළද දෙයක් කියලා කියන්නේ
ඒක රූප ප්‍රමාණයක ඇවිදින අතපත ගෑවක් විතරයි. මෙතන වැඩකාරය රූපේ නෙවෙයි. වැඩකාරය කවුද? අරූප ශක්තිය. මොකද අරූප ශක්තිය අයින්වීමත් එක්ක රූපේ ගැන කතා කරන්නේ. අරූප ශක්තිය මේ රූපකය අත්හැරියට පස්සේ මොකද වෙන්නේ? ඒ රූපේ කතා කරලා වැඩක් නැහැ. ඒ උදාහරණයක් වශයෙන් කියනවා අපි දැන් කතා කරන මෙහෙම. දැන් ලෝකේ තියෙනවා ඔය ජෙෆ්රි බාවා වගේ දැන් හොඳ ලස්සන දේවල් නිර්මාණය කරනවා. ලස්සන හොටෙල්ස් දැන් කණ්ඩලම ඒ වගේම හොඳ ලෝකේ ආකිටෙක්චර් ඩිසයින් ඒවා කරනවා. ඊට පස්සේ බලමු ආර ඩිසයින් එක ගන්නේ. එහෙම මාර ලස්සනයි මාර නියමයි පුදුමයි. හැබැයි දැන් ඔකතර රූපයක් තියෙන රූපේ ගැන හිතනවා. නමුත් ඔක බිහි කරන්නේ කවුද? චිත්ත රූපයක් ඔය අදින්නේ. මොකද අදින්නේ? ඒක වැඩකාරී චිත්ත රූපය. අරූප ශක්තිය. නමුත් අපි පුදුම වෙන්නේ අරූප ශක්තිය පිළිබඳව මොකද? නිර්මාණ. භෞතික නිර්මාණ. ඊට වගේ දැන් මිනිස්සු කම්පියුටර් ගැන නව හොයාගෙන ඉන්නකොට පුදුම වෙනවා. පුදුමයි. මේ කතා කරන දේ ලෝකෙට දෙන්න පුළුවන්. මෙහෙම කොලයක් දැම්මම මුහුදේ ගොඩාක් දුර තියෙන රටක ඒ කොලේම පිට වෙනවා. ටැක්සර්. ඒක මිනිස්සුන්ට මාරයි නේ. අපි ලියපු එකේ යනවා කියලා. මේ එනහට අර තේරෙන්නේ. ඒතර ඔක හදපු එක හිතේ මේ චිත්‍ර රූපය හැදෙන්නේ මේවට මේ අදාළ මේ අකුරු පද්ධතියක් තියෙනවා. ඒ දෙක තියෙනවා. ඒ දෙක එකතු කරන ක්‍රම තියෙනවා. ඒතර ඒක මොකද වෙන්නේ? ඒක හිතපු එකක් ආවා. ඒක න්යාය. ඒතර හත්ත තිස්සේ වැඩකාර අරූප ශක්තිය. නමුත් අරූප ශක්තිය මිනිසුන්ට පේන්නේ. ඒතර හැමතිස්සෙම මිනිස්සු බුදුම වෙන්නේ රූපයක් පිළිබඳව. මොකක් පිළිබඳවද? විද්‍යාව අන්නේ වගේ මොනවද දෙයක් කියලා කියන්නේ. විද්‍යාව අපිසියෙන් පුරුදු වෙන්නේ මේ රූප පිළිබඳව. මොකද උන්ට අරූප ශක්තිය ගැන දෙන්නු නිගමන යන රූපය හරහා බොහෝ දුරට වැටේ. මොකද වැරදි කියන්නේ ඒ දෙන නිගමන පරීක්ෂණයකින් කරලා කරන එකක් නෙවෙයි. තරවන පරීක්ෂණ බොහෝ කාලයක් කළා මේ නිගමන වලට එන්නේ. අර එහෙම කරන්න බෑ. මොකද වෙන්නේ? ඒක ඒකක්ෂණිකව ඇති වෙලා නැති වෙලා. ඒකක්ෂණිකව ඇති වෙලා නැති වෙලා. ඒක විද්‍යාව දෙකට කඩාගත්තා. ඊට පස්සේ ලෝකෙ මොකද්ද? මනෝ විද්‍යාව, භෞතික විද්‍යාව. ඕල් ඊට පස්සේ තේරුම් ගත්තා. මේ අපි මනස පිළිබඳව දෙන්න නිගමන එකට වෙනස් වෙලා යනවා. එහෙනම් අපි විද්‍යාව දෙකට කඩා ගන්නවා. මොකද්ද? මනෝ විද්‍යාව, භෞතික විද්‍යාව. ඒතර මනෝ විද්‍යාවෙන්වත් ඉන්නේ හිත දියුණු කරලා හිත ධානය තත්ත්වවලටපත් කරලා ඒ තුලින් මනස විග්‍රහ කරගත්තයි නෙවෙයි. මොකද්ද? චින්තන රටාවක් කල්පනා කරලා තර්ක කරලා හිතාගත්තයි. ඒතර ඒ නිසා සමහර නිගමන වැරදි සමහර නිගමන ආවා. දැන් වෛද්‍යවරු දෙකට බෙදුවා. මනෝ වෛද්‍ය. ඊළඟට මොකක්ද අපි කායික ඊට පස්සේ සමහර දොස්තරලු ඉන්නවා මනෝ කායික. එහෙමයි නේද? දෙකක් දෙක කරපුවාම අතිශය දෙයක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ විශ්ව ධාතුවේ පහළින් ශ්‍රේෂ්ඨම මනස හා ශරීරය පිළිබඳ විද්‍යාව. කියන්නේ අනිත් අය කියා දෙන දේවල් අපි මේගොල්ලෝ මනස හා ශරීරය පිළිබඳව ජීවිත කාලේ අපකොටසක් තේරුම් ගන්න ඒ හරි ස්ක්‍රීන් එකක් විතර. බුදුන් වහන්සේ කියන්නේ 100%ක්ම හරි. මොකද ඕල් තව එක තවත් ඉදිරියට යනකොට අර උගන්වපු දෙයට අපි ගොඩක් බෑ. ඒක හරියට ඉස්සරහට යනකොට ගැනීම අපි ගොඩක් බෑ. ඒකම එච්චරෙන් තමයි. තව ඉස්සරහට යනකොට ඔය තව අලුත් දෙයක් ප්‍රාප්ත යන සත්‍යයක්. ඒකත් අර ගැනීම අපි ගොඩක්. එතකොට ඕනම මනෝවෛද්‍යවරයෙක්ට හරි කායික වෛද්‍යවරයෙක්ට හරි යම් කිසි ස්වභාවයක් තේරුම් ගන්න පුළුවන්. නම් කර්ම ස්වභාවය තේරුම් ගන්න. මොන ස්වභාවයද? මේ ජීවිත රූපය තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න කිව්වොත් මොකද වෙන්නේ? උම්මත්තක වෙලා නැතර වෙන්නේ. උම්මත්තක කිසිම දෙයක් නැතර වෙන්නේ. දැන් එකම දහම මිනිස්සු ගොඩක් අහන එකම අහන. තව කට්ටියකට අහන්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒක හිමුනේ කියලා හිතන්න ගියොත් මොකද වෙන්නේ? විශ්වාසය නැතර වෙනවා. විශ්වාසය නැතර වෙනවා. එකම
විභාග වලින් පස්සේ එකෙක් නගර සභාවේ එකෙක් විශ්වවිද්‍යාල අධිකාරියාල එකෙක් ડોක්ටර් එකෙක් හොරණ ડોක්ටර් එකෙක් ඒ තුරක් දාලා ડોක්ටර් වෙලා යනවා එකෙක් ඒ තුරක් දාලා ડોක්ටර් වෙනවා. අයි එහෙම මේ කියලා හිතන්න කිව්වොත් මොකද වෙන්නේ? ඉස්සර. දැන් මම පිස්තෝල අපි ඒ ලෙවල් එකේ ඉවර වෙලා යනකොට සමහර අය ලංකා විශ්වවිද්‍යාලයට පිටිකටින් කරලා ඒවම කරලා උපාධි කරලා අවුරුදු 6මාරක් විතර ගිහින්. දැන් ගියොත් 10මාරක් විතර යනවා දැන් තියෙන පටන්. දෙක කිටියා උඩ තුන ඕලවල් නිසා වුණා රට ගියා. අවුරුදු 3මාරක් විතර ડોක්ටර්. ඇයි එහෙම වුනේ? ගියා පිටියන වල මේ ලංකාවේ වලද තමයි. එනේ අය අනිත් අයට යන්නේ. ඒව හිතන්න කියලා තයි එහෙම වුනේ කියලා. හදව විග්‍රහයක් ආරම්භ කරන්නේ. සමහර දරුවන්ට රජසැප. සමහර අය මොකද කරන්නේ? පාලම් පින්දාන ගන්න. සමහර අය නැත්නම් සමහර අය අනේ කෙනෙක් පිනල ගිහලා අල්ලගන්න. ඇයි එහෙම වුනේ? උතන ඒකට බැනුම් ගන්න කවුද? රටේ නායක. උණු බැනුම් ගන්න ඕනේ නැද්ද? නමුත් ඇත්තටම විග්‍රහ කරන්න. ඒ බුදුහාමුදුරුවෝ කියනවා ඕක මෙහෙම නිසා. මේ මොන්නේ මෙහෙම නිසා අච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඒවා හරියට පෙන්නලා තියෙනනේ. ආනන්දහාමුදුරුවෝ ඇයි එහෙම වුනේ? මෙහෙම නිසා. ඒකෙන් මෙතන ගැලවෙන්න ක්‍රමයක් තිබුණේ නැද්ද? තිබුණා. මොකද කර්මයෙන් ගැලවී යන ක්‍රම හතරක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා තාවකාලිකව. මොකද්ද? දැන් කියන කවුරු හරි මම මේ කියන්නේ මේ ඔක්කොම උගන්වන්න වෙන්නේ මේ පන්තියේදී. කවුරු හරි උපදිනවා මෙහෙම. එයාට කැම බීම ලැබෙන්න බෑ මේ ඒ කර්මයේ දුර්වල කර්මයෙන් උපදිනවා. හැබැයි ඒ උපදින කාට රට ශාස්ත්‍රීයයි. රටේ හිටපු කෙනා හොඳට හිතලා බලලා වැඩ කරපු කෙනෙක්. ඒ කියන්නේ ඒක පුද්ගල ආදායම සාහිත වැඩි. ලක්ෂම්බර්ග් වගේ රටවල. එතකොට එයා දුර්වල කර්මයෙන් උපදිනාට ඒකේ රටේ විපාක දෙන්නේ. ඒකේ අරගෙන. දෙහිම තියෙනවා. ඒතකොට ඒකට කියන කර්මයෙන් පැනනවා. හැබැයි අදකට කවදාකාරී විභාග වෙනවා ඒ රට තුල තියෙන විභාග දෙන්න බැහැ මොකද වෙන්නේ ඒකේ කාලේ ස්වභාවයෙන් ස්වභාව ධර්මයෙන් ඒක විභාග දෙන්න පරිසරය හතර නැහැ එතකොට ඒ පාලනය වැඩ එකට මොකද වෙන්නේ ඒ ලෝක පොළොස් හරක්පත් කියනවා ඒ දේශපාලනයි උන් රටේ කර්මයට විභාග දෙන්න ඉඩ දෙනවා ඒක පැත්තෙන් කියන්නේ තියෙනවා ඒ ස්වභාවය හතර තිබුණා දුර්වල කර්මයේ ඉපදිච්ච එකේ පඩගින්නේ නැහැ. මොකද ඒ කාලේ කියන්න බෑ. ඒකට කියන්නේ කර්මයේ පිළිබඳ මහා විග්‍රහය. මම ඔබේ කියනවා මට මතකයි සසිප් එකේ 12 වෙනි දේශනාවේදී කර්මයෙන් පැන යාම. తాවකාලිකව කර්මයෙන් පැන යන විදිහට. එතකොට අපිට කේල්ලේ මෙතන බුදුහාමුදුර එකක් කියනවා. මේක මෙහෙම වුණා නම් මෙහෙම. වෙලා තින්නේ මෙහෙම නිසා. එතකොට ඒ එක දෙයක් පිළිබඳව පැති වලින් කරන විග්‍රහය මුළු විග්‍රහය තව කෙනෙක්ට කරන්න බෑ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මම මේ ලෝක සත්‍යයට හොඳ වෛද්‍යවරයෙක්. සත්‍යට වන බව දුකට වේදාන. ඒ උඹලා මට වෛද්‍යවරයෙක් උඹට කමක් නැහැ. මොකද මම තමයි මේ ලෝකේ ඉන්න හොඳම වෛද්‍යවරයා. එහෙනම් බුදුහාමුදුරුවෝ වහන්සේකට හඳුන්වනවා. උනාදර හරියට අපේ ජීවිත කතාවේ හරියට උත්තරයක් දෙන්න පුළුවන්. මොකද ලෙඩේ හරියට පේන නිසා. ඊළඟට නාසය. අපි මම කියන්නේ නාසය කියන්නේ ඊතර ශරීරෙ ටික කොටස් එකතු ගන්නවා. අදට මේ ඇති. ඒතර අපි අද කියන්නේ රූප පරමාර්ථ කියන්නේ 11ක් කියන්නේ. ශක් මොකද්ද? සුද්දාස්තක 8යි, ප්‍රසාද රූප 2යි, ජීවිත 2යි. කීයද එතකොට? 11. එතකොට පරමාර්ථ 82 ගන්නට තියෙන්නේ. දැන් 11යි 4 කීයද? 5යි 16ක් ගන්න. නේද? ඉස්සරහට සමාන සත්‍ය වල 10 11 ගන්න. 82 ගන්න. දැන් ඊයේ වගේ අපි කියන්නේ එකයි. පස්සේ කියන ධර්මතාවය.
අවීකීය පණ අපරිණා භවාගේ දක්වාම මේ පින් අනුමෝදන් වීමට කැමති සියලු සත්වයන් මේ අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පිටු මේ ගැටීම හරහා තමන්ගේ චින්තනය, තමන්ගේ ඉදිරිපත් විදිය වෙනස් කරලා තමන්ගේ ජීවිතයේ සතුට වැඩි කරගන්න. නැත්නම් මේවා වචන වලින් ඉගෙන තියාගත්තට වැඩක් නෑ. ඒවා හිතන කල්පනා කරලා ජීවිත අසහනයේ පීඩනය අත්හැරලා අහිමි වීම, ශක්තිය පිරියෑම, ශරීරයේ ලෙඩ රෝග වලට බාධා වෙන මේ හැම දෙයක් ඉදිරියේ මනස සතුටින් තියාගන්න. ඒක තමයි අපේ උරුමය. ඊට ආයිත් වැඩක් නෑ. හමු වුණාම වෙන්නේ ඒක තමයි උරුමය. ඊළඟට තමයි ඔබට යුතුයකමක් තියෙනවා නම් ඉතින් මතක් කරගන්න. ඔබට තේරෙනවා මේ ධර්ම කොච්චර මේක බලන්න කිසිම බයක වීමක් නැහැ, කිසිම යැදීමක් නැහැ, කිසිම ඉල්ලා ගැනීමක් නැහැ. ඒ කිසිම පූජාවක් කරනකොට තමයි ස්වයං අත්දැක කරගන්න ලැබෙනවා. තමන්ගේ හිත හා ශරීරය ඒව ගන්න ලැබෙනවා. ඒතර මේක ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක්. ඒතර මේ ඉගැන්වීම බොහෝ කාලයක් පවතින එක මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ට ගොඩාක් දෙහවතක්. ඒතර ඔබට ධර්ම ප්‍රචාරණය කරන්න උදව් වෙන්න පුළුවන්. උදව් වෙනවා කියන්නේ මොකද්ද? දැන් තියෙන අන්තර්ජාල පාසුකම් තියෙනවා. අපේ Facebook තියෙන ඒවා ඔබට පුළුවන් ෂෙයා කරන්න. තවයි. පොත්පත් තියෙන ඒවා ගහන්න උදව් වෙන්න පුළුවන්. තව DVD තවයිට කොපි කරලා බෙදලා දෙන්න පුළුවන්. ඒක ඔබට දන්න විදියට ඔබ විශ්වාස කරන අය ඔබ හිතවත් ඔබ ගුරුවරුලා ඔබ ලෙක්චර්ස් තියෙනවා. ඔබට ඒ අයට ඒ ඔබ ගන්නා පුංචි දේවල් මේ ගැටීම් පිළිබඳව උගන්වන්න පුළුවන්. ඒ උගන්වනකොට මේ තියරි උගන්වන්න විතරක් උගන්වන්න එපා. එයාට හැමතිස්සෙම පෙන්වා දෙන්න ඕන. මේක මේ සතුටින් ඉන්න ක්‍රමයක්. මේක තේරුම් ගැනීම තුළ සතුටයි ජීවිතේ වැඩි වෙනවා. එහෙම උගන්වන්න තමන්ට දැනෙන විදියට. ඊට පස්සේ තමන් මේක උගන්වන විතරක් නෙවෙයි තමන් ඒක තුළ ජීවත් වෙමින් තමන්ගේ මානසික දුක් පීඩා අසහනය බලාපොරොත්තු ඒවා නැති කරගෙන මොකද වෙන්නේ සැනසීමේ ඉන්න මගක් හදාගන්න. දුක් විඳින්න ඒ කියන්නේ මගේ වචන තමයි හත්තලාගෙන කලාවනවා කියන්නේ. සැනසීමේ නිකන් මේ වගේ ගල් බබුල වගේ තමයි මට පේන්නේ. ගල් ගිරලා ඉන්නවා. පන්නේගේ ජීවිතය. මොකද ටික කාලයක් ජීවත් වෙන්නේ ඒක හැමෝටමත් වෙන්නේ අහිමි. ඉතින් ඒ අහිමි හැමතිස්සෙම ඉඳි ගල් ගිරලා වගේ බබුල වගේ ඉවරයි නැහැ. hina වෙලා කාල පිළිලා නිදාසෙන් ඉන්නවා. එද අවසාන වශයෙන් ඔබ සියලු දෙනාට මේ විහාරස්ථාන වැඩ ඉන්න අකුසාම විවාහසේ ප්‍රදානයේ අනිසාරණදී නම ගන්න. ඒ ස්වාමීන් වහන්සේට ඔබ සියලු නිදුක් නිරෝගී කියන ජීවන ආකාරයෙන් සම්පන්නිය ලැබේවා. මේ උතුම් ධර්ම ප්‍රත්‍යක්ෂ කරගෙන තමගේ ජීවිතේ සතුට වැඩි කරගන්න. ඒ නිර්වාණ ධාතුවේ විශ්වයේ තියෙන එකම සත්‍යතාවකම පරමාර්ථය සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලස නිත්‍යමද්දාමචායෝ කත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුර්වේද සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝනිපාන